විවේචන වලට යම් පිළිතුරක් සම්පාදනය කරන්න කොහොමද කියන එක සම්බන්ධවෙනොත් දීර්ඝ කාලයක් තිස්සේ සංවාදයක හිටියා. ඒ සංවාදයේ ප්‍රතිඵලයක් විදියට අපි ඉගෙනගත්ත, වර්ධනය කරගත්ත, සංවර්ධනය කරගත්ත දේවල් ටිකක් තියෙනවා. ඒ අතර දැන් රට ඇතුලේ නැවත වතාවක් විවිධ ආකාර වලින් දාර්ශනික සංවාදෙත් මතුවෙන්න පටන් අරන් තියෙනවා. ඒ දාර්ශනික සංවාදයේ ඉදිරියේ යම් අදහසක් ප්‍රකාශ කිරීම වැදගත් කියලාත් අපි හිතුවා. ඒ හැම කරුණකම ප්‍රතිඵලයක් විදිහට තමයි අපි දර්ශනය පිළිබඳ යම් සාකච්ඡාවක් රට තුල ආරම්භ කරමු කියලා හිතුවේ. මාක්ස්වාදී දාර්ශනික නිගමනයන් සම්බන්ධව වුණත් සම්මන්ත්‍රණයකින් වගේ එකකින් පරිපූර්ණ අදහසක් දෙන්න බෑ. ඒකට අපේ උත්සාහය තියෙන්නේ එක පැත්තකින් මේ මෑත මාස කිහිපය ඇතුළත මෙවැනි සම්බන්ධන වට කිහිපයක් හරහා සංවාදය අවුලුව ගන්නත් ඊපස්සේ අපි බලාපොරොත්තු වෙනවා අපේ පක්ෂයේ විදිහට මේ සංවාදයට යම් උතියක් දායක කරන්න, ලිඛිතව යමක් දායක කරන්න, ඊපස්සේ ඒකත් පදනම් කරගෙන යම් සාකච්ඡාවක් ආරම්භ කළ යුතුයි කියලා අපි හිතන නිසා. අපි දැන් මේ දර්ශනය සම්බන්ධ දැන් මේ කතා කරන වෙලාව ගත්තොත් එහෙම මේකේ එකක් මාක්ස්වාදයට එරෙහි විශාල ප්‍රහාරයක් එල්ල වෙමින් තියෙනවා. එකපාරටම නිින්දෙන් නැගිට්ටා වගේ ඔක්කොමලා විඥානවාදීෝයි යාන්ත්‍රික භෞතිකවාදීෝයි ඔක්කොම එකතු වෙලා මාක්ස්වාදයට ගහන්න පටන් අරන් තියෙනවා. ඒ අද මාක්ස්වාදයට ගහන අයම තමයි 1990 විතර මීට අවුරුදු 25කට කලින් කිව්වේ මාක්ස්වාද ඉවරයි කියලා. මීට අවුරුදු 25කට කලින් ඉවරයි කියපු මාක්ස්වාද දෙකට දැන් ඒගොල්ලෝ ගහන්න පටන් අරන් තියෙනවා. ඒ ගහන්න පටන් ගැනීම විසින් අපිට අඟවලා තියෙනවා ඉවර වෙලා තියෙන මාක්ස්වාද නෙමෙයි මාක්ස්වාදයට විකල්පයන් කියලා හඳුන්වලා දුන්නේව තමයි ඉවර වෙලා තියෙන්නේ කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මාක්ස්වාදයට තදින්ම පහර දෙමින් ආපු දාර්ශනික ප්‍රවණතාවයක් ආවා. ඇත්තට මේකේ දේශපාලන අදහස තිබුණේ 1956 බණ්ඩාරනායක විසින් බිහි කරපු ඔහු විසින් වර්ධනය කරපු දේශපාලන සම්ප්‍රදාය ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා ඒකට පසුගාමීත්වයයි ජාතිවාදී අරක මේක ඔක්කොම කලවම් කරලා 56 දරුවෝ කියලා කතන්දරයක් එක කට්ටියක් ආවා. ඒ 56 දරුවන්ගේ කතන්දරේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ උපපරමාණුක අංශු වල දර්ශනය හොයන තැනකට එනකම්ම ගිහිල්ලා ඊට පස්සේ කරේ ඒ සියලු දාර්ශනික නිගමනයන් සහිතව කම්බ හොරු ටිකකට රට බාලා දීලා ඒ දර්ශනය අවසන් වුණා. දැන් කම්බ හොරු ටිකක් ඒ දර්ශනයේ නාමයෙන් රට පාලනය කරා. ඒ අය ජනතාවගෙන් දැන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ජාතිවාදී ව්‍යාපෘතියට එරෙහි විරෝධයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒකේ ඉස්සරහා දැන් නැවතොන්න මාක්ස්වාදයට පහර දෙමින් ඒ 56 දරුවෝ කියන කට්ටිය පටන් ගන්න තියෙනවා. මාක්ස්වාදෙ නෙමෙයි මේ අරක මේක සිංහල ජාතික චින්තනය අරක මේක කියලා එකක් පටන් ගන්න තියෙනවා. ඒ අතර මේකට එරෙහිව කියලා ලෞකිකවාදීන් කියලා පිරිසක් ආවා. විශේෂයෙන්ම පහුගිය 2014 2015 දවස්වල ඒගොල්ලෝ භෞතිකවාදීන් කියලා නෙමෙයි කිව්වේ. ඒගොල්ලෝ තමන්ව හඳුන්වාගත්තේ තමන් ලෞකිකවාදීන් කියලා. ඒ ලෞකිකවාදීන් කියන අය ඒගොල්ලෝ කිව්වා මේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් කළ හැක්කේ ඒගොල්ලෝ හිතන විදිහට ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් කිරීමෙන් කියලා. ඒගොල්ලෝ යෝජනා කරා හැම එකකටම ව්‍යවස්ථාවේ විසඳුම් යෝජනා කරා සියලුම දේවල් වලට. පසුගාමීත්වයන්ගේ ඉඳලා ජාතික ප්‍රශ්න දක්වා විහිදිච්ච සියලුම දේවල් වලට ව්‍යවස්ථාවේ විසඳුම් යෝජනා කරා. ඒ අතර ඒ අයගේ දේශපාලන නායකයන් යෝජනා කරා නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වේගයෙන් දියත් කළොත් එහෙම ඒක හරහා මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ ලෞකිකවාදය කියලා ඉස්සරහට ආපු ප්‍රවාහයක් දැන් අර කලින් හිටපු හොරුන්ට වඩා ලොකු හොරු බිහි කිරීමේ තරගයක පැටලිලා ලොකුම හොරා බිහි කරන්නේ 56 චින්තනයේද ලෞකිකවාදයේද විඥානවාදයේද පාරභෞතිකවාදයේද ලොකුම හොරා බිහි කරන්නේ කියලා දේශපාලන තලයේට ඒ සාකච්ඡාව ඇවිල්ලා තියෙනවා. මේ වගේ වෙලාවක තමයි මේ මාක්ස්වාදයට විරුද්ධව ගහන්න පටන් ගන්න තියෙන්නේ. මොකද 1990 විතර මේක ඉවරයි කියපු අයටත් දැන් තේරෙමින් තියෙනවා දේශපාලනය තුළ මාක්ස්වාදයේ විසින් ඉදිරිපත් කරපු මාක්ස්වාදයේ විසින් සංකල්පගත කරපු දේවල් තමයි සනාතලෙමින් තියෙන්නේ. මොනවා හරි විදිහක අපි සමාජයක් විදිහට විමුක්ති මාර්ගයක් සලස ගන්නවා නම් මාක්ස්වාදය ඇතුලේ තමයි ඒක වැටලා තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට පහුගිය කාලේ අපි දැවැන්ත දේශගුණික ව්‍යසනයන්ට මුහුණ දුන්නා. ගම් වතුරාව, නායයන් ආවා, දිගු කාලින නියගයන් ආවා,
මහ විශාල දේශගුණික විනාශයන්ට අපි මුහුණ දුන්නා. ඒ ව්‍යසනයන් ඇතුලේ ජීවිත හිමි වුණා, දේපල හිමි වුණා, තවමත් ඒ වගේ දුක් අඳුනා නැකිලා ගිහිල්ලා නැහැ. එතකොට මේ දේශගුණික ව්‍යසනයන් මේ ලංකාව කියන දූපතස්සේ විසඳ ගන්න පුළුවන් ඒවා නෙමෙයි. මේ දේශගුණික ව්‍යසනයන් පැහැදිලිව සම්බන්ධයි ලෝක දේශගුණික ත්‍රස්තවාදයක් එක්ක. ඒ ලෝක දේශගුණික ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නේ අධිරාජ්‍යවාදී රටවල් ඔවුන් ගෝලීය උණුසුම නමින් ක්‍රියාත්මක වෙන සංසිද්ධියේ අවසන් ප්‍රතිඵලයක් තමයි අපේ වගේ රටවල් වල ජනතාවට මේ ව්‍යසනයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. කියන්නේ වායුගෝලයේ ඇතුලේ උෂ්ණත්වය රඳවා ගන්න කාබන් ඩයොක්සයිඩ් වගේ හරිතාගාර වායු, මීතේන් වගේ හරිතාගාර වායු ප්‍රමාණය ඉහළ ගිහිල්ලා ඉහළ ගිහින් තියෙන අපි හුස්ම ගන්න පිට කරන කාබන් ඩයොක්සයිඩ් නිසා නෙමෙයි. ඒක ඉහළ ගිහිල්ලා තියෙන්නේ ඔය අධිරාජ්‍යවාදී රටවල් තමන්ගේ දැවැන්ත ලාභ උපයා ගැනීම සඳහා හත් කරන අධිනිෂ්පාදනය විසින් ඒකෙන් ආපු තත්ත්වයක් ඒ සියල්ල විසින් මුළු ලෝකෙම දේශගුණය කන පිට හරවලා එක කාලයකට මහා දැවැන්ත නියඟ, තව කාලයකට මහා දැවැන්ත ගම් වතුර, නායයන්, ව්‍යසනයන් නිර්මාණය කරලා තිබුණා. ඒක ඉස්සරහා දැන් ලංකාවේ ජීවත් වෙන අපිට නම් 90 දී කට්ටිය මොනවා කිව්වත් දැන් 2016 වෙද්දී හොඳට වැටහිමින් තියෙනවා මේ සියලු ප්‍රශ්න වලට විසඳුම ජාත්‍යන්තරවාදී විසඳුමක් කියලා. ජාත්‍යන්තරවාදී විසඳුමක් පිළිබඳ අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ මාක්ස්වාදී විතරයි. ජාත්‍යන්තරවාදී විසඳුමක් පිළිබඳ දේශපාලන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙන්නේ මාක්ස්වාදය විතරයි. ඔය ඊනියා ලිබරල් වාදයවත් එහෙම නැතිනම් ජාතිකවාදයවත් එවන්නක් ඉදිරිපත් කළා නැහැ. ජාතිකවාදයට අපේ රටවල් වල ජාතික දේශ සීමා වලින් එහාට යන විසඳුමක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ මේ කොටු පවුරාස්සේ මේක ASCII කොටුව ගහන සුරලෝකයන් නිර්මාණය කරන්න කොහොමද කියලා හීනයක් තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරගෙන. තමන් ලෞකිකවාදීන් ලෙස හඳුන්වන නව ලිබරල් වාදීන්ට ඒගොල්ලන්ටත් මොකක්වත් උත්තරයක් නැහැ. ඒගොල්ලෝ ජාත්‍යන්තර කියන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට. ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ව්‍යසනයට වැඩි වැඩියෙන් මේ භූමි ගොදුරු කිරීමට මේ ජනගහනයන් ගොදුරු කිරීමට තමයි ඒගොල්ලෝ ජාත්‍යන්තරවාදී කියන්නේ. ඒ නිසා ඇත්ත ජාත්‍යන්තරවාදී අර්ථකින් මේ මිනිස් සංහතියම මුහුණ දීලා තියෙන ප්‍රශ්නයට උත්තර හොයනවා කියන එකේදී මාක්ස්වාදය තමයි සමත් කියන එක. මාක්ස්වාදය තමයි එකම පිළිතුර සම්පාදනය කරලා තියෙන්නේ කියන එක පිළිබඳ දැන් වෙනදටත් වඩා තහවුරු වෙමින් තියෙන කාරණා. ඉතින් ඒ නිසා තමයි අපි හිතන්නේ මේ මාක්ස්වාදයට ඊටාම බරපතල ප්‍රහාරයකුත් එල්ල වෙමින් තියෙන්නේ. ඒකට සමානුපාතිකව තමයි මාක්ස්වාදයට රැහි ප්‍රහාරය එල්ල වෙමින් තියෙන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා මාක්ස්වාදය හරහා මාක්ස්වාදී දාර්ශනික නිගමනයන් හරහා තමයි අභියෝගය එන්නේ කියලා. ඒ නිසා ලෝකේ සෝවියට් දේශයේ බිඳ වැටීම හෝ ඒ වෙච්ච දේවල් එහෙම නැතිනම් ලෝක පරිමාණයෙන් වාමාංශික ව්‍යාපාරය වෙලා තියෙන දුර්වලතා බිඳ වැටීම් ඒවා මුකුත් අදාළ නැතුව අද මේ ඔක්කොමලා එකට එකතු වෙලා තමන්ගේ සියලු වෙනස්කම් නොතකා එකට එකතු වෙලා මාක්ස්වාදයේ පොදු සතුර කරගෙන ගහන්න පටන් ගන්න තියෙන නිසා. ඒ නිසා අපි හිතනවා විමුක්තිකාමී දේශපාලනයක් පිළිබඳ විශ්වාසය කරන අයට මාක්ස්වාදයේ පිළිබඳ බරපතල සංවාදයක් සාකච්ඡාවක් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ මාක්ස්වාදයේ විසින් සියල්ලට පිළිතුරු දෙන කෝකටත් තයිලේ වගේ එකක් හදලා තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි පරම සත්‍ය. දැන් ඉතින් පරම සත්‍ය අදහන්න කියන්නේ නෙමෙයි. මාක්ස්වාදයමත් එවැනි පරම සත්‍යයන් විශ්වාස කරන්නේ නැහැ. මාක්ස්වාදය තමන්වමත් එහෙම පරම සත්‍යයක් ලෙස හඳුන්වා ගන්නෙ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද විමුක්තිකාමී දේශපාලනයක් වර්ධනය කිරීම සඳහා දාර්ශනික ක්ෂේත්‍රයේ මූලික පියවරක් ගන්න. එතනින් තමයි අපේ සාකච්ඡාව පටන් ගන්නෙ. එතකොට අපි දැන් මේකෙදි උත්සාහ කරන්නේ එක පැත්තකින් දර්ශනය අතිශයින් සරල කරලා එදිනෙදා ජීවිතයට අවශ්‍ය දර්ශනය කියලා වගේ තැනකට ගන්නත් නෙමෙයි. එදිනෙදා ජීවිතයේ දර්ශන ප්‍රශ්න විසඳන විදිහ කියලා ගන්නත් නෙමෙයි. ඒ වගේම දර්ශනය සම්බන්ධ ගොඩාක්ම ගැඹුරට යන මහා පෘතුල තැනකට යන දාර්ශනික සංවාදයක් ඇකඩමික් විදිහට ආරම්භ කරන්නත් නෙමෙයි. ඒ දෙකම නෙවෙයි. මේ දෙක අතර මැද තැනක් අපිට හොයාගන්න වෙනවා මේ දර්ශනය පිළිබඳ කතා කරද්දී. මොකද විශේෂයෙන් අර දර්ශනය අතිසරලකරණය කිරීම කියන එක, ඒ කියන්නේ දැන් මේ සරල දේවල් ඉල්ලා හිටින ලෝකයක් නේ හදලා තියෙන්නේ. හැම එකක්ම රියැලිටි ෂෝ එකක් වගේ, එහෙම නැත්නම් FM නාලිකාවක වැඩසටහනක් වගේ සරල විය යුතුයි කියලා විශ්වාස කරන මනුෂ්‍ය වර්ගයා විසින් නිර්මාණය කරනු ලැබූ සියලු සංස්කෘතික දායාදයන් FM භාෂාවට ගුණනය කරලා සරල කරන්න කියලා ඉල්ලා හිටින සමාජයක් තමයි හදලා තියෙන්නේ.
ඉතින් යම් දේවල් පුළුල් ජනගහනයකට තේරුම් ගත හැකි ආකාරයට ඉදිරිපත් කිරීම ගැන අපේ කිසි විවාදයක් නැහැ. නමුත් අර ධනවාදී විසින් සරලකරණය කියලා ඉල්ලා හිටින මොට්ට කරන ක්‍රියාවලියට අපි දායක වෙන්න සූදානමුත් නැහැ. ඒ වගේම මේවා මිනිස්සුන්ට කිසිම සම්බන්ධයක් නැති මහ පොළොවට උඩින් ළම දෙන නිකන් බුද්ධිමතුන් කියලා තෝරගත්ත පිරිසකගේ මේ වාක්කෝෂයකට සීමා වෙච්ච එකක් බවට පත් කරන්න ඒකත් වැරදි කියලා අපි හිතනවා. ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ මේ දර්ශනය පිළිබඳ සංවාදය ලෝක දැක්මක් ලෝකයේ අපි තේරුම් ගන්න කොහොමද කියන සංවාදය සඳහා අපි යම් මැදිහත් වීමක් කළ යුතුයි කියන්නේ. එතකොට මේ මැදිහත් වීම නැවතත් කියන්නේ අපි වඩාත් පුළුල්ව කරන්න බලාපොරොත්තු වෙන ඒ කියන්නේ මෙවැනි සම්මන්ත්‍රණ හරහා වාචික මාධ්‍යනොත් ඉදිරියේදී නිකුත් වෙන කෘතීන් හරහා ලිඛිත මාධ්‍යනොත් කරන්න බලාපොරොත්තු වෙන සංවාදයක සාකච්ඡාවක පළවෙනි පියවර. මෙතන දර්ශනය අපිට වැදගත් වෙන්නේ ඇයි කියන පැත්තෙන් ගත්තොත් සාමාන්‍යයෙන් ජීවිතේ ඕනම දෙයකදී අපි ජීවිතයේ දේවල් වලදී දාර්ශනිකව තමයි ඒකට මුහුණ දෙන්නේ. අපි පවුලේ ප්‍රශ්නයකට මුහුණ දෙද්දී, අපි රැකියාවේ ප්‍රශ්නයකට මුහුණ දෙද්දී, අපි ගෙදර කෙනෙක් එක්ක රණ්ඩු කරද්දී බබා යම් දාර්ශනික ආස්ථානයන් ඒවා පිටිපස්සේ හැංගිලා තියෙනවා. එහෙම තියෙනවා. දැන් කවුරු හරි අපේ සමීපතමෙක් මැරුණාට පස්සේ ඒක අපි තේරුම් ගන්න විදිහ. ඒක පිටිපස්සේ දාර්ශනික ස්ථාවරයක් තියෙනවා. මරණය සම්බන්ධ, ජීවිතය සම්බන්ධ දාර්ශනික ස්ථාවරයක් තියෙනවා. හැබැයි අපි සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය දෛනික ජීවිතයේදී ගන්න දාර්ශනික ස්ථාවරයන් ගත්තම ඒවා ලොකු ප්‍රතිවිරෝධ පරස්පරව එකතුවක්. එක වෙලාවකට ඊටාම විද්‍යාත්මක දේවල් විශ්වාස කරන අයම ඊළඟ තප්පරයේදී නැවත බොහොම ගූඪවාදී මිත්‍යාවන් වලට යනවා. ඒ දෙක එකට මිශ්‍ර වෙලා තියෙන්නේ. සාමාන්‍ය දෛනික ජීවිතයේදී තමන් යම් භෞතිකයක් මත විශ්වාසය තියලා සාමාන්‍ය ජීවිතය ගත කරන මිනිස්සු දාර්ශනික සංවාදයකට එද්දී ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන කතන්දර වලට දැන් උදාහරණයක් විදිහට ලෝක දිහා බලන ප්‍රවේශයක් එකක් තියෙනවනේ. එකක් විෂය මූල ප්‍රවේශයක්, අනික මනෝ මූල ප්‍රවේශයක්. විෂය මූල ප්‍රවේශය කියලා කියන්නේ අපි අරමුණු කරගන්න යම් විෂයක් පිළිබඳව අපිට සොයා ගන්න පුළුවන්. ඒ විෂය වෙත ගිහිල්ලා ඒකට ප්‍රවේශ වෙලා කියලා හිතන එකට තමයි විෂය මූල ප්‍රවේශය කියන්නේ. මනෝ මූල ප්‍රවේශය කියලා කියන්නේ ඒක එහෙම නෙමෙයි. අපි අපේ හිතෙන් අපේ සිතිවිලි සංකල්ප හරහා මේක තේරුම් ගන්න පුළුවන් කියලා කියන ප්‍රවේශය. ඒ සාමාන්‍ය දෛනික ජීවිතයේදී අපි කවුරුවත් එදිනෙදා ජීවිතයේදී අපි කවුරුත් ඔය මනෝ මූල ප්‍රවේශය ගන්න නැහැ. මනෝ මූල ප්‍රවේශය ගත්තොත් අපිට ජීවත් වෙන්න බෑ. අපි විෂය මූල ප්‍රවේශයෙන් තමයි ජීවිතේදී හදාගන්නේ. ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. උදාහරණයක් විදිහට ලෙඩ වුණා කියන්නේ. මම අසනීප වුණා කියන්නේ. මම අසනීප වුණාට පස්සේ මම වෛද්‍යවරයා ළඟට යන්නේ නැතුව රවි සහෝදරයා යවුවොත් එහෙම වෛද්‍යවරයා ළඟට බෙහෙත් ගන්න කියලා. මම හිතන්නේ එහෙම කවුරුත් එහෙම කරන්නේ නැහැ. දැන් මනෝ මූල ප්‍රවේශයක තියෙන මම රවිව යනවා වෛද්‍යවරයා ගාවට. ඒකට වෛද්‍යවරයා රවි සහෝදරයා විසින් ඉදිරිපත් කරන තොරතුරුයි එයා කියන විස්තරයි එයාගේ මූණයි දිහා බලලා තීරණය කරන්න ඕනේ සිතිවිලි වලින් මට තියෙන අසනීප මොකක්ද කියලා. ඒක එහෙමද වෙන්නේ නැත්නම් වෛද්‍යවරයා කියනවද උට එහෙම බෑ. වෛද්‍යවරයා කියන්නේ මම විෂය මූලික චින්තනයක් සහිත කෙනෙක් කියලා. නමුත් වෛද්‍යවරයා නිශ්චිතව කියනවා මේ සබ්ජෙක්ට් එක මගේ ඉදිරියේ නැතිව මට මේක අධ්‍යයනය කරන්න බෑ. ඒ නිසා සබ්ජෙක්ට් එක මගේ ඉස්සරහට ගේන්න. මේ අදාළ විෂය මගේ ඉස්සරහට ගේන්න ගෙනාවට පස්සේ ඒක පරීක්ෂා කරලා තමයි මට නිගමනයකට එන්න පුළුවන්. මට මනෝමූලිකව නිගමන වලට එන්න බෑ. මට මේ විෂයත් එක්ක ගැටෙන්න ඕන. ඊට පස්සේ තමයි ලෙඩාව යාගාවට ගෙනියන්නේ. ඊට පස්සේ යා මුලින් ලෙඩාගේ බාහිර ලක්ෂණ බලනවා. උණ තියනවාද බලනවා, දිව බලනවා. බාහිර ලක්ෂණ වලින් එයාට නිගමන වලට එන්න අමාරු නම් එයා බ්ලඩ් රිපෝට් අරන් බලනවා, යූරින් රිපෝට් අරන් බලනවා, ප්‍රෙෂර් එක චෙක් කරලා බලනවා, අභ්‍යන්තර සාධක බලනවා. ඉතින් කොහොම වුණත් එයාගේ ප්‍රවේශයේ ඉන්නේ විෂයත් එක්ක එයා ගැටෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය ජීවිතයේදී මොනවා හරි වුණාම අපි විෂය මූලිකව තමයි ඒක තේරුම් ගන්න. අපි පාරේ යද්දී බයිසිකල් එක කැඩුනොත් එහෙම මේ ලෙඩේ තියෙන බයිසිකල් එකේද නැත්නම් අපේ සිතිවිලි වලද කියලා හිත ඉන්නේ නැහැ. ඕනෑම විඥානවාදියෙක් බයිසිකල් එක කැඩුනට පස්සේ විශ්වාස කරනවා ලෙඩේ තියෙන බයිසිකල් එකේ මගේ හිතේ නෙමෙයි කියලා. ඕනෑම විඥානවාදියෙක් ඒක විශ්වාස කරනවා. ඕනෑම විඥානවාදියෙක් තමන්ගේ බයිසිකල් එක කැඩුනොත් එහෙම වින්කල් එකකට යනවා. ඒක හදාගන්න. කිසිම විඥානවාදියෙක් බයිසිකල් එක කැඩුනට පස්සේ කියන්නේ මේ බයිසිකල් එක කැඩිලා නැහැ. මේක කැඩිලා කියලා කියන්නේ මගේ අර්ථකථනයක්. එහෙම කියලා කියන්නේ නැහැ කවුරුත්. එහෙම කිව්වොත් ජීවත් වෙන්න බෑ. දැන් සාමාන්‍ය ජීවිතේදී ඒගොල්ලෝ විෂය මූල ප්‍රවේශකින් තමයි ඉන්නේ.
හැබැයි දාර්ශනික සාකච්ඡා වලටදී ඒගොල්ලෝ පැහැදිලි කරනවා මේ ලෝකයේ දෙයක් නැත, මේක සංවේදනා පද්ධතියක්, මේක අර්ථකථන පද්ධතියක්, මේ සියල්ල අපේ සිතිවිලි, කැඩෙනවා කියලා එකක් නැහැ, කැඩෙනවා කියන්නේ අපේ අර්ථකථනය. ඔය වගේ එකට එනවා. සාමාන්‍ය දෛනික ජීවිතයේදී මේ දේවල් වලට හිම වූ ස්වභාවයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. දේවල් වල ඒකට ඒ ඕනම ප්‍රපංචකේ ඒවට ආවේනික වෙච්ච ලක්ෂණ තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒක අපේ සිතේ තියෙන එකක් නෙවෙයි, ඒවට ඒ ලක්ෂණ හිමි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය එන්නේ අපි කාලයක් ඒවත් එක්ක වැඩ කරලා. දැන් උදාහරණයක් විදිහට අපිට බත් එකක් බිස්කට් එකක් ලැබුණා කියන්නේ. බිස්කට් එකක් ලැබුණාට පස්සේ කවුරු හරි කිව්වොත් මේ බිස්කට් එක මේ නිෂ්පාදිත දිනෙන් පස්සේ අර කල්ලිකුත් වෙන දිනේ පැනලා තියෙන්නේ, එක්ස්පයර් ඩේට් එක පැනලා තියෙන්නේ, පොඩ්ඩක් බලලා කන්න කිව්වොත් එහෙම අපි සාමාන්‍යයෙන් කරන්නේ අපි ඉස්සෙල්ලා බිස්කට් එක දිහා බලනවා. බැලුවට පස්සේ ඒකේ වෙනසක් පේන්නේ නැත්තම් කියන්නේ අපේ ඇස නැමැති ඉන්ද්‍රියට මේක තේරුම් ගන්න බැරි නම් ඊට පස්සේ පොඩ්ඩක් නහයට කිට්ටු කරලා බලන්න. නහයට කිට්ටු කරලා නහයනොත් අපිට නහය වන්න පොඩි ගඳක් වගේ එනවා, නමුත් ඒක හරියට කියන්නේ නැහැ. ඒකට අපි පොඩ්ඩක් කාලා බලන්න. අපි විවිධ ඉන්ද්‍රියන්ගෙන් ඒක පරීක්ෂා කරලා බලනවා. බලලා ඉවර වෙලා ඊට පස්සේ අපි බිස්කට් එක කනවද නැද්ද කියලා තීරණය කරනවා. ඒ තීරණය කරනකොට අපි විශ්වාස කරනවා මේ බිස්කට් එක එක්ක නරක් වෙලා නැත්තම් නරක් වෙලා නැහැ. මේක නරක් වෙලාද මේක නරක් වෙලා නැද්ද කියන එක අපේ ඉන්ද්‍රියන් හරහා අපිට තේරුම් ගත හැකියි කියලා අපි විශ්වාස කරනවා. නමුත් එහෙම කෙනෙක්ම දාර්ශනික ක්ෂේත්‍රයට ආවට පස්සේ එයා දාර්ශනික ක්ෂේත්‍රයේ දාර්ශනික සංවාදවලදී ආ කියනවා මේ බිස්කට් එකට නරක් වීම නැමැති ගුණය මේ නිරීක්ෂකයා විසින් ලබා දුන්නා වගේ කතාවක් කියනවා. නිරීක්ෂකයා විසින් තමයි බිස්කට් එකට නරක් වීමේ ගුණය ලබා දුන්නේ. බිස්කට් එක සතුව නරක් වීමේ හෝ නරක් නොවීමේ ගුණයක් නැහැ. ඒක මුළුමනින්ම නිරීක්ෂකයාගේ මැදිහත් වීමේ ප්‍රතිඵලයක් කියලා කියනවා. එතකොට ඒ නිසා මේ සාමාන්‍ය දෛනික ජීවිතයයි දර්ශනයයි අතර හදලා තියෙන ලොකු පරතරයක්. විශාල පරතරයක් හදලා තියෙනවා. ඒ නිසා දර්ශනය Taman බුද්ධිමතුන්ගේ නම් කරන පිරිසකගේ විෂයක් බවට පත් වෙලා ජනතාව දාර්ශනිකයන් කියන කට්ටිය දිහා මේ උපහාසයෙන් බලන්න පුරුදු වෙන මාර්ගයේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කවුරු හරි කෙනෙක්ට දාර්ශනිකය කියලා කිව්වොත් ඒක අපහාසාත්මක වචනයක්. ඒක පොඩ්ඩක්වත් ඒක අගය කිරීම සඳහා කියන එක නෙවෙයි. මෙයා දාර්ශනිකයෙක් කියලා කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ යාට කිසිදු ප්‍රායෝගික ඥානයක් නැති, කිසිම දෙයක් කරගන්න බැරි නිකන් එක ඒවා කියව ඉන්න කෙනෙක් කියලා තමයි හැඟෙන්නේ. ඒ තරමටම මේ විෂය පොදු ජනතාවගෙන් සමාජයෙන් වියෝ කළා තියෙනවා. ඒ නිසා අපි හිතනවා ඒ විෂය සමීප කරන එක. විශේෂයෙන් වැඩ කරන ජනතාව ප්‍රමුඛ මේ සංස්කෘතියට අධ්‍යාපනයට අහිමි කරලා තියෙන ජන කොටස් වලට මේ විෂය සමීප කරන එක, මේ විෂයත් එක්ක සාකච්ඡා හදන එකත් අපිට වැදගත් කියලා. ඒක එක පැත්තක්. ඒ කියන්නේ එදිනෙදා සදාතනිකව මිනිස්සු පොරබදන ප්‍රශ්න වලට උත්තර හොයද්දී අපිට මේ විෂය වැදගත්. අනිත් පැත්තෙන් අපි දේශපාලනය කරන අය නිසා අපේ දේශපාලන වැඩපිළිවෙල පිළිබඳ ප්‍රශ්නේදී අපිට මේක වැදගත්. අපිට අතිශය වැදගත් අපි ලෝකේ තේරුම් ගන්න කොහොමද කියන එක. මොකද ලෝකේ වෙනස් කිරීම සඳහා වන අපේ භාවිතය, අපේ මූලධර්ම සකස් වෙන්නේ ලෝකේ අපි දකින විදිහත් එක්ක. දැන් උදාහරණයක් විදිහට අපි දුප්පත්කමත් එක්ක පොරබදනකොට, දුප්පත්කමත් එක්ක පොරබදනවා කියන්නේ අපි දේශපාලන වශයෙන් දුප්පත්කමත් එක්ක පොරබදනවා. එතකොට අපි එන නිගමන ටිකක් තියෙනවා. දුප්පත්කමත් එක්ක පොරබදන්න එකක්, දුප්පත්කම කියන එක මගේ හිතේ තියෙන එකක් නෙවෙයි. දුප්පත්කම කියන එක වෛශ්විකව, විෂය මූලිකව සමාජයේ තියෙන එකක්. ඒ කියන්නේ දුප්පත්කම කියලා එකක් තියෙන්නේ, දුප්පත්කම කියලා එකක් තියෙනවා කියලා මම හිතන නිසා නෙමෙයි. දුප්පත්කම කියලා එකක් තියෙන නිසා තමයි මට දුප්පත්කම ගැන හිතෙන්නේ කියන තැනින් තමයි අපේ දේශපාලනය සකස් වෙන්නේ. එතකොට ඒක නිශ්චිත දේශපාලන වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලදී අපි විශ්වාස කරනවා දුප්පත්කම කියලා සාධකයක් සමාජය තුල පවතිනවා කියලා. තව කෙනෙක් හිතනවා නම් දුප්පත්කම කියලා එකක් ඇත්තටම නෑ. ඒක තියෙන්නේ හිතේ. බඩගින්නේ වුණත් ලුණුයි බතුයි කාලා සන්තෝෂයෙන් ඉන්න පුළුවන් මේ හිත හොඳට තියාගෙන ඉන්නවා නම් කියලා. එහෙම හිතනවා නම් ඒක වෙන දේශපාලන වැඩපිළිවෙලක්. දැන් අද මේ මොහොතේ පාර්ලිමේන්තුවේ විවාදයට බඳුන් වෙමින් තියෙනවා තව මොහොතකින් ඡන්ද විමසීමට ගැනීමට නියමිතයි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත. ඒතකොට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ගැන අපිට අදහසක් තිබුණා. අපිට තිබුණ අදහස තමයි මේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ඇත්ත අරමුණ තොරතුරු දැනගැනීමේ අයිතියට හවුරු කිරීම නෙමෙයි, තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කිරීම. අර මෑතකදී තිබුණු රූපවාහිනී සංවාදයකදී ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කමලරත්න පරණවිතානත් ඇවිල්ලා හිටියා.
අපි කරුණෙන් කරුණ දැක්කුවා මේ වගන්තිය මේවට අනුව මේ පනතේ අරමුණ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම නෙවෙයි, තොරතුරු දැනගැනීමේ අයිතිය කප්පාදු කිරීම, සීමා කිරීම තමයි පනතේ අරමුණ කියන්නේ. ඒ කියන හැම වාරයක් පාසාම කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමතිවරයා දිගින් දිගටම කියප එක තමයි ඒක හරියි, මේකේ දුබලතා තියෙනවා. නමුත් අපේ චේතනා පරිශුද්ධයි කියන්නේ. පනතේ දුබලතා තියෙනවා. නමුත් අපේ අරමුණ පාරිශුද්ධයි. අපේ ඕමනාව ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීම. එතකොට දැන් චේතනා පරිශුද්ධ වුණාට පස්සේ ඕන දෙයක් කරාට කමක් නැහැ කියලා එකක් එන්නේ නැහැ. දැන් ඒගොල්ලන්ගේ තර්කේ තියෙන්නේ චේතනාව පරිශුද්ධ නම් මොකක් වුණත් කමක් නැහැ කියලා. ඒක ඒගොල්ලන්ගේ දේශපාලනය. අපේ දේශපාලනේ මෙතන චේතනාව නෙමෙයි වැදගත්. විෂය තමයි වැදගත්. පනත මොකද්ද? ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒකේ වගන්ති වල මොනවද තියෙන්නේ? ඒක තමයි අපිට වැදගත්. ඒක හදන කෙනාගේ චේතනාව අපිට ද්විතීකයි ඇත්තට. චේතනාව ගැන කියන්නේ බොරු කියලාත් අපි හිතනවා. චේතනාව පරිශුද්ධයි කියලා කියන්නේ බොරු. චේතනාව සම්පූර්ණම මේ නරකම චේතනාවක් තමයි තිබ්බේ කියලා අපි හිතනවා. මොකද පනතේ කලින් වගන්තියක් තිබුණා මේව ලබා ගන්නා තොරතුරු පෞද්ගලික පරිහරණය සඳහා පමණි ප්‍රසිද්ධ කිරීමට නොවේ කියලා. පස්සේ මාධ්‍ය සංවිධාන කෑ ගැහුවට පස්සේ වගන්තිය කපලා තියෙන දැන් පාර්ලිමේන්තුවේ තියෙන එක. දැන් අපේ අයිතිය තහවුරු කිරීමේ පාරිශුද්ධ චේතනාවක් තිබ්බනම් ඇයි එහෙම වගන්තියක් දැම්මේ? ඇයි එහෙම වගන්තියක් දැම්මේ? දැන් ඊයේ පෙරේද සංවාදයකදී සංඝ කලන්සුරි කිව්වා එහෙම වගන්තියක් දැම්මේ ඇත්තටම මේ ඒක ගැන සංවාදයක් හදන්න ඕන නිසා. එහෙම වගන්තියක් දාලා සංවාදයක් හදන්න ඕන නිසා කියලා. ඒකට ඒගොල්ලන්ගේ දේශපාලන ප්‍රවේශය අපේ දේශපාලන ප්‍රවේශය වෙනස්. ඒකට ඇත්තටම දුප්පත්කම ගත්තොත් එහෙම අපි හිතනවා දැන් දුප්පත්කම කියලා කොහේ ගහක් යටට වෙලා දුප්පත්කම කියලා දුප්පත්කම ගැන හිත ඉඳලා අපිට මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ කියලා. අපි හිතනවා දුප්පත්කම නැමැති අපිට දුප්පත්කම නැමැති සංකල්පය ආවේ භෞතිකව පවතින දුප්පත්කම නිසා. ඒ නිසා අපි ඒ භෞතිකව පවතින தත්ත්වය මොකද්ද කියන එක දැනගන්න එකයි. ඒක වෙනස් කරන්න කරන අරගලේ වෙනස් කරන්න හදන ව්‍යාපෘතිය සම්බන්ධ වෙන්න ඕනේ සමාජයේ පවතින ඇත්ත දුප්පත්කමට. එතකොට තමයි අපිට ඕන වෙන්නේ දුප්පත්කම ගැන සංඛ්‍යාලේඛන හොයන්න, දුප්පත්කම ගැන එදිනෙදා ජීවිතයේ අත්දැකීම් උකහා ගන්න, දුප්පත්කම අඩු වෙන විදිහ ඒක වෙනස් වෙන විදිය පිළිබඳ අධ්‍යයනය කරන්න. ඒව ඕන වෙන්නේ ඊට පස්සේ. දුප්පත්කම තියෙන අපේ හිතේ නම් ඔය මොකක්වත් ඕන වෙන්නේ නැහැ. කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. සංඛ්‍යාලේඛන ඕනත් නැහැ, දත්තත් ඕනේ නැහැ, මේ අධ්‍යයනයන් ඕනත් නැහැ, දුප්පත්කම නැති කරන විදිය ගැන කල්පනා කරන්න ඕනත් නැහැ, ඒ ගැන වාද විවාද කරන්න ඕනත් නැහැ. අපිට තියෙන සිතිවිලි වෙනස් කරගන්න විතරයි. දැන් දුප්පතුන් සිටිනවා කියලා මම දුප්පත් කියලා කවුරුන් හිතාගෙන ඉන්නවනම් මම පොහොසත් කියලා එයා හිතන්න පටන් ගත්ත ගමන් ප්‍රශ්නේ ඉවරයි. මේක සම්පූර්ණයෙන්ම එයාගේ සිතිවිලි පිළිබඳ ප්‍රශ්නයක් කියලා හිතන එක දේශපාලන ව්‍යාපෘතියක්. ඒ නිසා මේ නිශ්චිත දේශපාලන ව්‍යාපෘතිවලදී අපිට මේක සම්බන්ධ වෙනවා. දේශපාලනයේදී දර්ශනය කියන එක සම්බන්ධ වෙනවා මොකක් හරි පක්ෂයක ව්‍යාපාරික දේශපාලන ව්‍යාපෘතිය සකස් වෙන්නේ, දේශපාලන සැලැස්ම සකස් වෙන්නේ, දේශපාලන වැඩපිළිවෙල සකස් වෙන්නේ දාර්ශනික නිගමනයන් මත. ඒක නිසා දැන් විමුක්තිකාමී දේශපාලනයක් කරද්දී එන ප්‍රශ්න තමයි විමුක්තිය මොකක්ද? අර මාක්ස් ජර්මන් දෘෂ්ටිවාදී පොතෙන් අහනවා විමුක්තිය යනු මානසික ක්‍රියාවක්ද? එහෙම නැතිනම් විමුක්තිය කියන්නේ අපි සබාධමෙන් උකහාගත යුතු යමක්ද? එහෙම නැතිනම් විමුක්තිය කියන්නේ ඓතිහාසික ක්‍රියාවක්. ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර සෙවීම තමයි අපි මේ සම්පූර්ණ දර්ශනය කියන කතන්දරය හරහා අපේ උත්සාහය තියෙන්නේ. නිසා දර්ශනය කියන එක නිකන් ආභරණයක් කරගන්නවට වඩා අපේ උත්සාහය තියෙන්නේ දර්ශනය කියන විෂය සාකච්ඡා කිරීම හරහා මෙන්න මේ ප්‍රශ්නයට ආලෝකයක් හොයන්න. අර කිකිලිද පිටරේද වගේ ඒ කියන්නේ දැන් අර ඉස්සර එන්.එම්. පෙරේරා සහෝදරයා සහ මඩියේ පඤ්ඤාසිය හඳුරු අතර ඇතිවෙච්ච විවාදේ තියෙන්නේ. එතකොට ඒ විවාදෙදී එන්.එම්. පෙරේරා සහෝදරයා කියපු එක තමයි යහපත් මිනිසුන් බිහි කළ හැක්කේ සමාජය වෙනස් කිරීම. කියන්නේ ලෝකය වෙනස් කිරීමෙන් තමයි මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. තමයි යා කිව්වේ. ඒ නිසා යාගේ දේශපාලන ව්‍යාපෘති සකස් වුණේ එහෙම. ලෝකය වෙනස් කිරීමෙන් මිනිසුන් වෙනස් කිරීම. මඩියේ පඤ්ඤාසිය හමුදුරු කිව්වා ඒක නෙමෙයි වැඩේ, මිනිසුන් වෙනස් කළා තමයි ලෝකය වෙනස් කරන්න පුළුවන්. ඒක වෙන ව්‍යාපෘතියක්. ඉතින් අපි පුංචි කාලේ අපේ ඉස්කෝල වලට එනවා මඩියේ පඤ්ඤාසිය හමුදුරු බණ කියන්නේ. එනකොට කියනවා කොලේ එක පැත්තක ලෝක සිද්ධියමක් තියෙනවා, අනිත් පැත්තේ මිනිස්සෙක්ගේ පින්තූරයක් තියෙනවා. හාමුදුරුවෝ කරන්නේ ඉස්සෙල්ලාම කොලේ පුංචි කෑලි වලට ඉරන.
ඉරලා අහනවා දැන් කාට හරි පුළුවන් මේ ඉරපු කොළ කෑලි ගොඩෙන් ලෝක සිතියම හදන්න. ඇත්තටම ලෝක සිතියම හදන්න ලේසියෙන් බෑ. භූගෝල විද්‍යාව පිළිබඳ රටවල් වල පිහිටීම සහ හැඩතල පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට පුළුවන් මේ සාමාන්‍යයෙන් අමාරුයි. ඉරලා දාපු ලෝක සිතියමක් නැවත සකස් කරන්න අමාරුයි. හැබැයි අර එහා පැත්තේ මිනිහගේ පින්තූරයක් තියෙනවානේ. ඒ පින්තූරේ ලේසියෙන් හදත හැකියි. ඒ පින්තූරේ හදලා උනාට පස්සේ ආම්දරු කියන එක තමයි කියන්නේ ලෝකේ හදන එක අමාරුයි, මිනිහ හදන එක ලේසි. මිනිහ හදද්දි ලෝකේ ඉබේ හැදෙනවා කියන්නේ. ඒ මිනිහ හදද්දි ලෝකේ ඉබේ හැදෙන්නේ සිතිය. සිතිය මෙහා පැත්තේ මිනිහෙක් ඇඳලා පස්සේ ඒක හැදෙනවා. නමුත් එන්නපෙර සහෝදරයන්ට තර්ක කරේ ආම්දරුවොත් එක්ක ඒක එහෙම නෙමෙයි. මිනිස්සු තනි මිනිස්සු හිතන විදිහ කියන එක සම්බන්ධයි ලෝකයක් හිතන විදිහක් එක්ක. ඒ නිසා මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්නේ හරි, මිනිස්සු කුහක වෙන්නේ හරි, මිනිස්සු අපරාධකාරී හැඟීම් වලට එන්නේ හරි, මේ එහෙම වෙන්නේ ඒ තනි මිනිස්සුන්ගේ තියෙන මොන හරි මානසික රෝගයක් නිසා නෙමෙයි. තත්ත්වයන් විසින් තමයි මිනිස්සු එකට පොළඹවන්නේ. ඉතින් ලංකාවේ තුල ওই සංවාද දීර්ඝ කාලයක් තිබුණා. තත්ත්වයන් විසින් මිනිස්සු වෙනස් කරනවාද, මිනිස්සු විසින් තත්ත්වයන් වෙනස් කරනවා. ඒක කිකිලිද පිටරේද වගේ. මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලා තත්ත්වයන් වෙනස් කරලා ඊට පස්සේ මිනිස්සු වෙනස් කරනවද? නැත්නම් ඉස්සෙල්ලා මිනිස්සු වෙනස් කරලා ඊට පස්සේ තත්ත්වයන් වෙනස් කරනවා. ඉතින් ඕක හැමදාම මොකද්ද ඉස්සෙල්ලා කරන්න කියලා තර්ක කර හිටියා. ඉතින් ඒකේ මාක්ස්වාදී කතාව හරිය පැහැදිලි. ෆෝබාක්ටිස් ඉස්සෙල්ලාත් මාක්ස් කියනවා. තත්ත්වයන් වෙනස් මිනිස්සු කියන්නේ වෙනස් තත්ත්වයන්ගේ නිෂ්පාදිතය. ඒක හරිය පැහැදිලි. වෙනස් මිනිස්සු කියන්නේ වෙනස් තත්ත්වයන්ගේ නිෂ්පාදිතයන්. ලංකාවේ පරණ ජනප්‍රවාද වලට අනුව නම් වෙනස් ගිරවුන් වනාහි වෙනස් තත්ත්වයන්ගේ නිෂ්පාදිතයන්. අර කතාවක් තියෙනවා ලංකාවේ ජනප්‍රවාදවල එකම කූඩුවේ එකට ඉපදිච්ච ගිරාපටව දෙන්නෙක් හිටියා. කුලගක් හමලා කූඩුව කැඩුනා. කූඩුව කැඩුණාට පස්සේ එක ගිරවෙක් වැටුණා කන්දෙන් මෙහා පැත්තේ තාපස ආරාමයකට. අනිත් ගිරව වැටුණා හොරු ඉන්න ගල් ගුහාවක් ගාවට. ඉතින් හොරු ගාවට වැටිච්ච ගිරවා පරුෂපස් දෙපලන්න පටන් ගත්තා. තාපසයෝ ගාවට වැටුණ ගිරවා මේ බොහොම මිහිරි වචන දෙපලන්න පටන් ගත්තා. ඒ නිසා වෙනස් ගිරවුන් වනාහි වෙනස් තත්ත්වයන්ගේ නිෂ්පාදිතයන් කියලා ලංකාවේ ජනප්‍රවාදවල තියෙනවා. මාස් කියන්නේ වෙනස් මිනිස්සු කියන්නේ වෙනස් තත්ත්වයන්ගේ නිෂ්පාදිතයන්. නමුත් තත්ත්වයන් වෙනස් කරන්නේ මිනිස්සුම බව කලින් හිටපු භෞතිකවාදී දාර්ශනිකයන්ට අමතක වුණා කියලා තමයි මාස් කියන්නේ. වෙනස් තත්ත්වයන් කියලා කියන්නේ වෙනස් තත්ත්වයන් කියන්නේ මොනවා හරි අපිට සෝභාධම විසින් දී ඇති වෙනස් තත්ත්වයන් නෙමෙයි. ඒ වෙනස් තත්ත්වයන් කියන්නේ මිනිස්සු විසින්ම වෙනස් කරන ලබු තත්ත්වයන්. A සහ B කියන තත්ත්වයන් දෙකේ වෙනසක් තියෙනවා නම් ඒ වෙනස මේ ඉරණමකින් පහළ වෙච්ච එකක් නෙමෙයි. දී තිබෙන තත්ත්වයක් නෙමෙයි. ඒක ඇවිල්ලා මිනිස්සු විසින් තමයි ඒ තත්ත්වයන් වෙනස් කරන්නේ. ඒ තත්ත්වයන් දෙකම මිනිස්සුන්ගේ නිර්මාණය. ඒක තත්ත්වයන් වෙනස් කරන්නේ මිනිස්සු. ඒකට වෙනස් තත්ත්වයන් විසින් වෙනස් මිනිස්සු නිර්මාණය කරනවා වගේම තත්ත්වයන් වෙනස් කරන්නේ මිනිස්සු. එතකොට තත්ත්වයන් වෙනස් කරන මිනිස්සු වෙනස් මිනිස්සු වෙනවා. මාක්ස් එකට කියන්නේ ශික්ෂකයා මුලින් ශික්ෂණය ලබා සිටිය යුතුයි. මේ අපිට දේශපාලන සම්බන්ධ වෙන්නේ නැති. තත්ත්වයන් වෙනස් කරන මිනිස්සු වෙනස් මිනිස්සු වෙනවා. වෙනස් නොවන මිනිස්සුන්ට අර පරණ ඒ වගේම අගතියකම ඇලී ගැලී සිටින මිනිස්සුන්ට බෑ තත්ත්වයන් වෙනස් කරන්න. එහෙනම් පටන් ගන්න කොතනින්ද? තත්ත්වයන් වෙනස් කළාද පටන් ගන්නෙ මිනිස්සු වෙනස් කළාද පටන් ගන්නෙ? කියනවා ඒකට කිකිලිද පිටරේද වගේ වාද කර ඉඳලා වැඩක් නැහැ. තත්ත්වයන්ගේ වෙනස් වීමයි මිනිසුන්ගේ වෙනස් වීමයි සමපාත වෙන තැන තේරුම් ගන්න පුළුවන් විප්ලවවාදී ව්‍යවහාරයක් කරා. අපේ දෛනික ජීවිතයේ ක්‍රියාකාරීත්වය හරහා තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තත්ත්වයන්ගේ වෙනස්කමයි මිනිස්සු වෙනස් වීමයි කොහොමද සමපාත වෙන්නේ කියලා. මොකද අපේ මුළු මිනිස් ඉතිහාසෙම ගත්තොත් එහෙම මුළු මිනිස් වර්ගයාගේ මුළු ඉතිහාසෙම ගත්තොත් ඒ මුළු ඉතිහාසෙම කියලා කියන්නේ තමන් තමන්ට රුචි නොවන තත්ත්වයන් වෙනස් කරන්න කරපු අකණ්ඩ අරගල පරිසරය තමන්ට හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. තමන්ට පීඩාකාරී වෙච්ච පරිසරය තමන්ට සුව පහසු ලෙස සකස් කරගන්නේ කෙසේද කියන අභියෝගයට ඒගොල්ලෝ මුහුණ දුන්නා. ගහ විදියට තියා ගන්නව වෙනකොට ගහෙන් පුටුවක් හදන්න ඒගොල්ලන්ට ඕන. ගහෙන් මේසයක් හදන්න ඕන. වැස්ස වෙලාවට ගල් ගුහාවක් ඇතුලේ ඉන්නව වෙනකොට ගඩොල් හදලා ගඩොල් පුච්චලා ඒ වගේ ගෙවල් හදා ගන්න ඕන. එතකොට සෝබාදහමේ තියෙන තත්ත්වයන් වෙනස් කර ගැනීම සඳහා වන උවමනාව මිනිසාට තිබුණා.
ඒ වුවමනාව විසින් සබාධම වෙනස් කරන්න ඒගොල්ලෝ දරපු උත්සාහය ඇතුළේම තත්ත්වයන් වෙනස් කරන්න දරපු උත්සාහය ඇතුළේම ඒගොල්ලොත් වෙනස් වෙනවා. මිනිස්සුත් වෙනස් වෙනවා. ඒ නිසා මිනිස්සු වෙනස් වීමයි තත්ත්වයන් වෙනස් වීමයි දෙකක් නෙවෙයි. තත්ත්වයන් වෙනස් කරන්න මිනිස්සු කරපු අරගලයේ ඇතුළේ තමයි මිනිස්සු වෙනස් වෙන්නේ. උදාහරණයක් විදිහට අපේ මාපට අපේ මාපට ඇඟිල්ල එන්නේ අතේ මාපට ඇඟිල්ල මේ ඍජු කෝණාශ්‍ර මාපට ඇඟිල්ල. ඉතුරු ඇඟිලි වලට වඩා අංශක 90 කෝණයට මේ හිටවන්න පුළුවන් මාපට ඇඟිල්ල මේක එන්නේ දිගු කාලීනව අපි මුහුණ දුන්න නරක දුෂ්කර නපුරු තත්ත්වයන් වඩා සුනම්‍ය තත්ත්වයන් බවට පත් කරන්න කරපු අඛණ්ඩ ශ්‍රම ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් විදිහට තමයි. එතකොට මේ ඇඟිල්ල මේක සබාධම නෙමෙයි. මේ මාපට ඇඟිල්ල සබාධම නෙවෙයි. මේක දී ඇති සබාධමේ නිර්මාණයක් නෙවෙයි. මේක මනුෂ්‍ය නිර්මාණයක්. මේ මිනිස් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් මේ මාපට ඇඟිල්ල. මාපට ඇඟිල්ල වගේම තමයි විලුඹ. ඒක මිනිස් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵල. ඒ වගේම තමයි සිරුරේ මුළු බරෙන් 45න් එකක් වෙච්ච තරම් ලොකු මොළේ. කිලෝ 45ක් බර මිනිහෙක්ගේ කිලෝ එකක්ම තියෙන මොළේ. වෙන කිසිම සතෙක් එච්චර මේ ලොකු මොළයක් නෑ බර මොළයක්. ඒක මේ විශාල කපාලදාරිත අවස්ථාවේ හිස ඍජු පිටකොන්ද මේවා ඔක්කොම පරිසරයත් එක්ක ගැටිලා පරිසරයට හැඩ ගැහෙනවා වෙනකොට පරිසරයේ Tamanට අවශ්‍ය විදිහට හැඩ ගහන්න දරපු උත්සාහයේ ප්‍රතිඵල. නිසා පරිසරය වෙනස් කරා විතරක් නෙවෙයි මිනිස්සු තමන්ගේ ශරීර ස්වභාවය, තමන්ගේ චින්තනය, තමන් හිතන විදිය, තමන්ගේ සිතීම, තමන්ගේ ආධ්‍යාත්මය ඒකත් වෙනස් කරගන්න. ශරීරය පවා වෙනස් කරගත්තා. තමයි ශරීරයේ උදාහරණ කිව්වේ. තම භෞතික ශරීරය පවා වෙනස් කරගත්තා. නිසා මුළු මිනිස් ඉතිහාසෙම කියලා කියන්නේ කිකිරිද පිටරේද වගේ එකක් නෙමෙයි. තත්ත්වයන් වෙනස් කළා මිනිස්සු වෙනස් වෙනවද මිනිස්සු වෙනස් කළා තත්ත්වයන් වෙනස් වෙනවද වගේ ප්‍රශ්නයක් නෙමෙයි. මුළු මිනිස් ඉතිහාසෙම කියලා කියන්නේ තත්ත්වයන්ට එරෙහිව මිනිස්සු පොරවදලා ඒ පොර බැදීම ඇතුලේ තත්ත්වයන්ුත් වෙනස් කළා තමනුත් වෙනස් කරගත්ත විප්ලවීය ක්‍රියාවලියක් තමයි මිනිස් ඉතිහාසෙ තියෙන්නේ. එතකොට එතන ඉඳලා තමයි අපි ලෝකෙ දිහා බලන්නේ. මාක්ස්වාදී ලෝකෙ දිහා බලන්නේ එතන ඉඳලා. එතකොට තමයි අපිට ප්ලේටෝගේ පූසයි නලින්ගේ ණයයි සම්බන්ධ ප්‍රශ්නේ එන්නේ. එතන ඉඳලා බලද්දි මොකද මේගොල්ලෝ ලෝකෙ දිහා බලන්නේ එක්කෝ මේ ලෝකෙ කියලා කියන්නේ හුදු විෂය මේ තියෙන්නේ. හුදු භෞතික දේ මේ ලෝකෙ තියෙන මේකේ මිනිස්සුගේ මොකක්වත් නැහැ. එහෙම නැත්නම් සමහරවිට නෑ මේක ඇවිල්ලා ලෝකේ කියන්නේ සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගේ සිතිවිලි. දැන් අපි නලින් සිල්ල මහත්තයාගේ උදාහරණයක් ගත්තොත් එහෙම එයා සර්පයා ගැන කියන එකේදී කියන්නේ දැන් සර්පයා බවට පත් වෙන්නේ අපේ අර්ථකථනයක් ඇතුළේ. ඔකනේ සරලම කතාව. පුටුවක් බවට පත් වෙන්නේ අපේ අර්ථකථනයක් ඇතුළේ. එතකොට ලනු කෑල්ලක් සහ සර්පයේ ගුණාත්මක වශයෙන් එකිනෙකින් වෙනස් වන්නේ කොහොමද? ලනු කෑල්ලකුයි සර්පයෙකුයි අතර තියෙන වෙනස මොකක්ද? කියන එකේදී දාර්ශනිකව මහාචාර්යතුමා එන අදහස තමයි ලනු කෑල්ලක් සහ සර්පයෙක් එකිනෙකින් වෙනස් වෙන්නේ අපි අපේ සංස්කෘතික දැක්මක් මත පිහිටලා ලනු කෑල්ලයි සර්පයයි වෙන වෙනම අර්ථකථනය කරන නිසා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් පාරේ ඇවිදගෙන යද්දී ණයා කියලා දන්නේ නැතුව ලනු කෑල්ලක් කියලා හිතාගෙන ණයෙක් පෑගුවා අපේ හිතේ තියෙන්නේ ණයාද ලනු කෑල්ලද කියන එක නොතකා ණයා දෂ්ට කරාට පස්සේ මැරෙනවා. ඒ කියන්නේ ණයෙක් දෂ්ට කරාට පස්සේ දෂ්ට කරේ ණයෙක් නෙමෙයි පෑගුනේ ලනු කෑල්ලක් කියලා හිතාගෙන ඉන්න අයගේ ජීවිතේ බේරිලා ණයෙක් තමයි දෂ්ට කරේ කියලා හිතන අය මැරෙන අත්දැකීමක් නැහැ කියලා මෙතන ඕන කෙනෙක් දන්නවා. ලෝකයේ මේක ඊට වඩා සංකීර්ණයි. නලින් සිල්ල මහත්තයා කියන එක ඊට වඩා ගොඩක් සංකීර්ණයි. කොච්චර සංකීර්ණව කිව්වත් අවසානයේදී තියෙන එක තමයි මේ ලෝකය කියලා කියන්නේ අර්ථකථනයක් කියන්නේ. ලෝකය අර්ථකථනයක්. ලෝකයේ ඇත්තටම මෙහෙම දේවල් පිළිලා නැහැ කියන්නේ. දැන් ප්ලේටෝ හිටියෝගේ අනිත් පැත්ත. මනුෂ්‍ය සංකල්ප පව ප්ලේටෝ හිතුවා භෞතික දේවල් කියලා. දැන් ප්ලේටෝගේ සුලභම උදාහරණය තමයි ඇතන්ස් නුවර පූසෝ. දැන් ඇතන්ස් නුවර හැමතැනම පූසෝ ඉන්නවා. ඒත් එයා කිව්වේ දැන් මේ A නැමැති පූසා ඉන්නවා, B නැමැති පූසා ඉන්නවා, C නැමැති පූසා ඉන්නවා. එක එක જાති පූසෝ ඉන්නවා. එතකොට මේ පූසෝ එක එක විදිහයි. සමහර අය දුමුරු පාටයි, සමහර අය කළු විසුතුයි, සමහර අයගේ නැට්ට දිගයි, සමහර අයගේ නැට්ට කොටයි, සමහර අය මහතයි, සමහර අය පොඩි, ලොම් දිගයි, ලොම් කොටයි එක එක જાති පූසෝ. එතකොට මේ දැන් දෙවියන් වහන්සේ මැව්ව එක පූසයිනේ. මේ පූසෝ අතරින් දෙවියන් වහන්සේ මව පූසකෝ
මේ විවිධාකාර පූස මැද දෙවියන් වහන්සේ පළමුවම අවපු පූසක් ඕ කියන ප්‍රශ්නෙට ප්ලේටෝ මුහුණ දුන්නා. ප්ලේටෝ අවසානයේ දෙන නිගමනය තමයි අපි මේ ඉන්න ප්‍රපංච ලෝකයේ මුලාව. මේකේ ඉන්නේ ඇත්ත පූසගේ පිටපත් මේ ඇත්ත පූසගේ ඩුප්ලිකේට්ස් තමයි මේ තියෙන්නේ. ඒ නිසා අපි දැන් මේ ඉන්ද්‍රියන්ගෙන් අපි අත්දකින ලෝකය කියලා කියන්නේ ඩුප්ලිකේට් ලෝකයක්. එතකොට පරම වූ අර දෙවියන් වහන්සේම අවපු පූසයි ඉන්න ලෝකේ එක වෙනම තියෙනවා. ඒකේ එක පූසයි ඉන්නේ. එක පූසයි පරම පූසයි. පූස්කම කියන එකේ උපරිමයේ සහිත පූසයි. එතකොට ඒ පූසගේ ඩුප්ලිකේට් තමයි අපිට මේ පේන්නේ. එතකොට එයා හිතුවා ඒ පරම පූස කියලා පූසෙක් ඉන්න ලෝකයක් වෙනම තියෙනවා කියලා. වෙනම ලෝකයක් තියෙනවා. එතකොට ඒ ලෝකය අවබෝධ කර ගැනීම තමයි අපේ ප්‍රශ්නේ කියලා එයා හිතුවා. එතකොට එයාට නොවැටහිච්ච දේ තමයි ඔය පරම පූස කියන කෙනා පරම පූස කියන කෙනා ඒක එහෙම භෞතිකව පවතින එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා මිනිස්සු විසින් නිර්මාණය කරපු එකක්. ඒ කියන්නේ දැන් අපි මෙතන විවිධ මුහුණු දකිනවා. මෙතන විවිධ මුහුණු දකිනවා. මේ විවිධ මුහුණු තියෙන ඔක්කොමලා හැම එකක්ම සංයුක්ත කරලා අපි කියනවා මෙතන ඉන්නේ මිනිස්සු කියලා. එතකොට අපි මිනිසා කියන සංකල්පය අපි හදන්නේ අපිට පාරදී හම්බෙන දැකපු නොදැකපු මිනිස්සු ඔක්කොගේම තියෙන පොදු ලක්ෂණ එකතු කරලා තමයි මිනිසා කියන කෙනා හදන්නේ. එතකොට කවුරු හරි අහුවොත් එම කෝ මිනිසා කියලා. මිනිසාව පෙන්වන්න බෑ. මිනිසා කියලා කෙනෙක් නැහැ. දැන් පාරේ යන්නේ බස් යනවා. මෝටර් සයිකල් යනවා. ත්‍රී වීල් යනවා. වෑන් යනවා. කාර් යනවා. මීට පොඩ්ඩක් ඇහෙන් කෝච්චි යනවා. වාහන කියලා එකක් දැකපු කෙනෙක් ඉන්නවද කවුරුද? වාහනයක් දැකපු කෙනෙක් ඉන්නවද? දැන් ප්ලේටෝට ආපු ප්‍රශ්නේ එක. වාහනයක් කො වාහන කියලා જાතියක් අපි කවුරුත් දැකලා නැහැ. අපි දැකලා තියෙන්නේ කාර් වෑන් බස් ත්‍රී වීල් ඒවා තමයි අපි දැකලා තියෙන්නේ. වාහන කියලා එකක් අපි කවුරුත් දැකලා නැහැ. වාහන කියලා කියන්නේ අර අපි දැකපු ඔක්කොගෙම පොදු ලක්ෂණ එකතු කරගෙන අපි හදාගත්ත සංකල්පය. ඒ වගේ තමයි පූස. පූස කියලා කෙනෙක් අපි දැකලා නැහැ. අපි දැකලා තියෙන්නේ මාළු කට්ට, ඥාවුවක්, පිස්සු පූස, පුරු ඒවා තමයි අපි දැකලා තියෙන්නේ. ඒ ඔක්කොම ටික එකතු වෙලා තමයි පූස කියලා සංකල්පයක් හදන්නේ. ඒතර ඒ පූස කොහේ හරි ඉන්නව නෙමෙයි. ඒක තමයි අපි මේවා ඔක්කොම පොදු කරලා හදාගත්ත සංකල්ප. එතකොට ඒ නිසා මේ ලෝකය නිකන් හුදු විශේෂපත් දෙකක් නෙමෙයි. මේ ඔක්කොම පූසයි අරකයින් එකයි ඉන්න ලෝකයක්ම නෙමෙයි. එතකොට ඔන්න ඔතෙන්දි තමයි අපිට එන්නේ ප්‍රශ්නේ කොහොමද මේක වෙන්නේ කියලා. එතෙන්දි තමයි මාක්ස්වාදය මේකට එන්නේ. මේ ලෝකේ කියන්නේ හුදු සබාධම හරි, හුදු නිර්වත් සබාධම හරි. ලෝකය කියන්නේ මිනිසුන්ගේ විඥානයේ හරි සංකල්ප හරි නෙමෙයි. එහෙම එකක් නෙමෙයි ලෝකය කියලා කියන්නේ මිනිස්සුගේ මානසික ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාකාරීත්වයක තමයි ලෝකය කියන්නේ කියන තැනට මාක්ස්වාදය එන්නේ එහෙම. දැන් මේක අපි නිකන් පොඩි උදාහරණයකින් තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් මේ මගේ ළඟ මේ පොතක තියෙනවා මේ කල්පනා ලෝකවාදය කියන පොතේ එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා කලාව විග්‍රහ කරන විදිහ. දැන් සරච්චන්ද්‍ර මහත්තයා අපේ රටේ හිටපු විශිෂ්ට කලාකරුවෙක්. නමුත් මේ කලාව පිළිබඳ චින්තකයෙක් විදිහට ඔහු දක්වපු මතය වැරදි කියලා තමයි අපි හිතන්නේ. ඇත්තටම ඔහු විසින් නිර්මාණය කරපු විශිෂ්ට කලාකෘතින් විසින් කලාව ගැන ඔහු කියපු නිර්වචනය කඩලා තියෙනවා. කලාව ගැන ඔහු කියපු නිර්වචනය කඩලා තියෙන්නේ ඔහු කරපු විශිෂ්ට කලාකෘතින් විසින්. ඔහු කියනවා මෙන්න මෙහෙම. සාහිත්‍ය වූ කලි කවියා මවන කල්පනා ලෝකයයි. එය සැබෑ ලෝකයට සමාන වූද අනෙකකි. එහි බලපාන ධර්මතාව සැබෑ ලෝකයේ බලපාන ධර්මතාව නොවේ. සැබෑ ලෝකයේ මිම්මෙන් මිනිය හැකි නොවේ. සැබෑ ලෝකයේ නීති රීති එහි බලංගු නැත. එම කියලා එයා කියනවා පොදු මිනිසුන් වන අපට ස්වශක්තියෙන් මවාගත නොහැකි විසිතුරු කල්පනා ලෝක කවියෝ අප සඳහා මවා දෙති. කවියෝ කතාකාරෝ ඉන්ද්‍රජාලිකයන්ට සමාන වේ. ඔවුන් අප ඉදිරියේ මවාපාන මායා ලෝක අප ස්වසන්තක කරගනි. එයා කියන්නේ දැන් මේ කලාව කියන්නේ සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගේ හිතේ ඉපදෙන ඉන්ද්‍රජාලය. මේ ලෝකේ තතු ඒ තරම් හොඳ නැති නිසා හොඳ තතු තියෙන එකකට මත් වෙලා වගේ ගමන් කරන්න තියෙන තැනක් තමයි කලාව කියලා තමයි එයා කලාවක්. ඒකට එයාට කලාව කියලා කියන්නේ හුදු සංකල්පන. මිනිස් විඥානේ නිකම්ම කලාව එනවා. නිකම්ම සංකල්ප එනවා විඥානේ. නිකන් වාඩි වෙලා ඉති කවුරු හරි කෙනෙක්ට මේ හිතෙනවා රෝමියෝ ජුලියට් වගේ කතාවක් කියලා.
නිකන් වාඩි වෙලා ඉන්නකොට කවුරු හරි කෙනෙක්ට හිතෙනවා රත්නාවලි වගේ නාට්‍යයක් හදන්න. නිකන් වාඩි වෙලා ඉන්නකොට මේ කාට හරි හිතෙනවා කවියක් කියලා. ඒවා කිසිදු භෞතික ලෝකයේ ජීවිතයේ සම්බන්ධයක් නැතුව නිකන් මිනිසුන්ට හිතෙන දේවල්. ඒ මිනිසුන්ට හිතෙන්නේ කොහොමද කියන එක සලච්චන්ද්‍ර මහත්තයාගේ නිර්වචනේ පැහැදිලි කරන්නේ නැහැ. මිනිසුන්ට එහෙම හිතෙන්නේ කොහොමද? ඇයි එහෙම හිතුනේ? ඇයි එක යුගවලදී එක විදිහට මිනිසුන්ට හිතුනේ? ඇයි අපි දැන් උදාහරණයකට අපිට ඕන එකක් ගන්න පුළුවන්. අපිට ඕන ලෝක චිත්‍රකලා ඉතිහාසය ගන්න පුළුවන්. ලෝක චිත්‍රකලා ඉතිහාසය අරන් අපිට අහන්න පුළුවන් ඇයි යථාර්ථවාදය කුරුබෙලා අතින් 16 වෙනි සියවසේදී බිහි වෙන්නේ? ඇයි ඒ වෙලාවෙම බිහි වෙන්නේ? යථාර්ථවාදී රීතිය. ඇයි ඊට පස්සේ දෙවෙනි ලෝක යුද්ධේ වගේ අවදීන් එනකොට විවිධ විකාරෝපී චිත්‍ර රීතීන් බිහි වෙන්නේ? ඇයි ගණිකවාදය වගේ වර්ධනය වෙන්නේ? මොකද්ද ඒ වගේ තිබුණ සම්බන්ධය? ඊට පස්සේ කොහොමද එක මොහොතක ඩාඩාවාදයේ චිත්‍ර විකෘති කරනවා ඒගොල්ලෝ. මොනාලිසා චිත්‍රය අරගෙන මොනාලිසා චිත්‍රයට උඩු රැවුලක් අදිනවා. ඩාඩාවාදී චිත්‍ර ශිල්පී. විශිෂ්ට චිත්‍ර ඒගොල්ලෝ කියන මේවා විනාශ කිරීම තුළින් තමයි චිත්‍රය උපදින්නේ කියලා. તો ඩාඩාවාදය හරිද වැරදිද ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඇයි චිත්‍ර ශිල්පියෝ ඩාඩාවාදී නුනේ? ඇයි ඒගොල්ලන්ට හිතුනේ සම්භාව්‍ය කලා නිර්මාණ විනාශ කළ යුතුයි කියලා? ඇයි ඒගොල්ලන්ට හිතුනේ මොනාලිසාගේ චිත්‍රයට උඩින් උඩු රැවුලක් ඇඳලා ඒකට ජෝක් කරන්න ඕන කියලා? එහෙම හිතෙන්න ඒ නිකන් හිතුණා දෙ මිනිස්සු. නිකන් ඉන්නකොට ඒ කාලේ හිටියා මේ එහෙම තක්කඩි මනෝභාවයක් සහිත පිරිසක් ඒගොල්ලෝ හිතුවා මේව විනා එහෙම නෙමෙයි. එහෙම නැත්නම් ඊට වඩා වෙනස් තත්ත්වයන්ගේ බලපෑමක් තියෙනවා. දැන් කෝට්ටේ යුගයේදී සංදේශ කාව්‍ය හැදිලා කෝට්ටේ යුගයේ අවසාන කාලෙදී උපදේශ කාව්‍ය සම්ප්‍රදායක් ඇවිල්ලා ඊටත් පස්සේ හටන් කවි සම්ප්‍රදායක් ආවේ එක කාලෙක මිනිස්සු හිතපු විදිහට. එක කාලෙක මිනිස්සුන්ට හිතෙනවා අපි සංදේශ කවි ලියමු කියලා මිනිස්සු සංදේශ ලියනවා. ඊට පස්සේ හිතෙන දැන් සංදේශ ලියුවා ඇති කුරුල්ලොත් ඉවරයි ඔක්කොම කුරුල්ලොන්ට සංදේශ ලියලා ඉවරයි දැන් අපි උපදේශ කවි ලියමු. එහෙම හිතිලා දෙයක උනේ. එහෙම නැතිනම් ඒ යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු තමන් මුහුණ දුන්න තත්ත්වයන් එක්ක පොරබැදීමක ප්‍රතිඵලයක් තියෙනවා. මනුෂ්‍ය ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් තියෙනවා. නිකන් බලන්න එක සංදේශ කාව්‍ය ලියලා තියෙන්නේ මොනවටද කියලා. සැල්ලිනි සංදේශ ලියලා තියෙන්නේ උලකුඩේ දෙවිට පුතෙක් දෙන්න කියලා. රජුරුවන්ගේ දුවට පුතෙක් දෙන්න කියලා. තව සංදේශයක් ලියලා තියෙන්නේ රජුරුවන්ගේ ආයුෂ දීර්ඝ කරලා දෙන්න කියලා. තව සංදේශයක් ලියලා තියෙන්නේ රජුරුවන්ට බිසවක් හොයලා දෙන්න කියලා. තව සංදේශයක් ලියලා තියෙන්නේ රජුරුවන්ට පුතෙක් දෙන්න කියලා. දරුවෝ නෑ රජුරුවන්. තව සංදේශයක් ලියලා තියෙන්නේ රජුරුවන්ට දරුවෙක් කියලා දරුවා ඊටාම පුංචි දරුවා වැඩිහිටියට පත් වෙනතුරු රජුරුවන්ගේ ආයුෂ දීර්ඝ කරලා දෙන්න. එතකොට මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ආක්‍රමණ ඇවිල්ලා බටහිර ආක්‍රමණ ඇවිල්ලා රාජ පරම්පරාව වඳ වෙලා කෝට්ටේ රාජධානියේ රාජ්‍යත්වය පිළිබඳ අරුබුදයක් ඇවිල්ලා. ඒ යුගයේ තිබුණ දේශපාලන අරුබුදේ. දේශපාලන අරුබුදේ තමයි මේ රජුරුව මරුණට පස්සේ ඊළඟට රජ වෙන්නේ කවුද? රාජ පරම්පරාව වඳ වෙලා රජ වෙන්න කට්ටිය නැහැ. එතකොට මේ දේශපාලන අරුබුදයට කෝට්ටේ යුගයේ හිටපු මිනිස්සු ප්‍රතිචාර දක්වපු විදිය විශේෂයෙන් කලාකරුවෝ ප්‍රතිචාර දක්වපු විදිය තමයි සංදේශ කාව්‍ය කියන්නේ. ඒ නිකන් අපි කුරුල්ලෙක් දැක්කට පස්සේ මේ කුරුල්ලා තේ ලියුමක් යවමු කියලා හිතච්චේව නෙවෙයි. ඇත්තටම ලියුම වැඩකුත් නෑ අන්තිමට සංදේශ කියවල බලන්නකො. ලියුම නෙමෙයි සංදේශය තියෙන වැඩි. සංදේශ කාව්‍ය පටන් ගන්නෙම කුරුල්ලා වර්ණනා කරලා සතාගේ වර්ණනාවෙන් පටන් ගන්නෙ. පටන් අරන් ඊට පස්සේ මග වැණුම් පුර වැණුම් ඔක්කොම ගිහිල්ලා අන්තිමට එක කවියක් වගේ තියෙන අර කතාව. එතකොට මේ සංදේශ කාව්‍ය කියන එක බිහි වෙන්නේ ඒක නිකන් හිතේ කල්පනා ලෝකයක් නෙමෙයි. හිතේ උපන් විසිතුරු කල්පනා ලෝකයක් නෙමෙයි. ඒක ඒ යුගයේ මිනිස්සු මුහුණ දුන්න ප්‍රතිවිරෝධතාව විසින් ඒ ප්‍රතිවිරෝධතා සමග මිනිස්සු කරපු අරගලයේ ප්‍රතිඵල. ඒ අරගලය ගැන සියවස් 5කට පස්සේ අද අපි වෙන විදිහකට හිතනවා වෙන්න පුළුවන්. අපි අද හිතනවා වෙන්න පුළුවන් ඇත්තටම ඒ යුගයේ මුහුණ දුන්න ප්‍රතිවිරෝධතාවලට උත්තරේ රාජ්‍ය ශක්තිමත් කිරීමයි. අලුත් රජෙක් හොයලා රාජ්‍ය ශක්තිමත් කිරීමට ප්‍රතිවිරෝධතාවයට උත්තරේ වෙන උත්තරයක්. එහෙම තර්ක කරන්න පුළුවන්. නමුත් නිශ්චිතව මේ 15 වෙනි 16 වෙනි සියවස්වල ලංකාවේ කෝට්ටේ රාජධානියේ හිටපු මිනිස්සු හිතුවා රාජ්‍ය ශක්තිමත් කරලා තමයි මේකට උත්තරේ හොයන්න පුළුවන් කියලා. 15 වෙනි සියවසේදී හිතුවට කමක් නැහැ නේ 21 වෙනි සියවසේ ගිය අවුරුද්ද ජනවාරියේ හිතුවා රාජ්‍ය ශක්තිමත් කරලා තමයි මේ ඔක්කොම බේරන්න පුළුවන් කියලා. ඒ නිසා ඉතින් අර පරම්පරාව මොකුත් කියන්න බෑ.
ඒගොල්ලෝ අපිට වඩා සියවස් 5ක් 6ක් කලින් මෙහෙම ඉඳලා තියෙන්නේ. අපි දැන් සියවස් 6කට පස්සේ ලංකාවේ ජනතාව හිතනවා රාජ්‍ය ශක්තිමත් කළා තමයි අපේ දෛනික ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් කියලා. ඊට පස්සේ පෘතුගීසීන් ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ මේ කෝට්ට රාජධානියේ පවුරු බැඳගෙන ඉන්න කාලේ සංදේශකාරී ලිව්වේ නෑ කවුරු. එතකොට තිබුණේ ඒ පෘතුගීසීන්ගේ ලන්දේසීන්ගේ සංස්කෘතිය ලංකාවේ ජනතාවට එමින් තිබුණා. අවශෝෂණය වෙමින් තිබුණා. ඒ සංස්කෘතියට විරුද්ධ ප්‍රතිසංස්කෘතික ව්‍යාපාරයක්. ඒ ප්‍රතිසංස්කෘතික ව්‍යාපාරය තමයි අපි කියන්නේ උපදේශක කාව්‍ය යුගය කියලා. සුභාෂිතය, ලෝකෝපකාරය, ලෝවැඩ සංගරාව ඒ යුගයේ හිටපු විශිෂ්ටම කවිය තමයි අලගිවන්න මුක වෙටුතු. ඒකට ඒගොල්ලෝ ඒ ආපු සංස්කෘතික ධාරාවට ප්‍රතිසංස්කෘතික උත්තරයක් හොයමින් එකත් එක්ක පොරබදන්න පටන් ගත්තා. ඒ වගේ තියෙන්නේ රජුරවන්ට පුතෙක් දෙන්න කියලා නෙමෙයි. ඒ වගේ තියෙන අරක හරි, මේක වැරදි. මෙහෙම කරන්න එපා. ඒවා වෙන සංස්කෘතික සාරධර්ම ඇදහිම් පද්ධතියකට විරුද්ධව මෙහි කාලයක් තිස්සේ පළපදියක් වෙලා තිබුණා සාරධර්ම සංස්කෘතික සදාචාරමය සහ ඇගයුම් පද්ධතිය ආධිපත්‍යයට පත් කිරීමේ උත්සාහය. සටන සංස්කෘතික අරගලයක්. ඒ තමන් මුහුණ දුන්න තත්ත්වයන් ඒගොල්ලෝ බාරගත්තේ නැහැ තත්ත්වය. ආක්‍රමණිකයා විසින් වගා කරන සංස්කෘතිය කියන එක බාරගත්තේ නැහැ. කොයි සංස්කෘතියද වඩා දියුණු කියන සංවාද වෙන එක. ආක්‍රමණිකයා ගෙනාවු සංස්කෘතියට වඩා දියුණු මෙහෙ තිබ්බ එකද කියන එක වෙන එක. නමුත් ඒ මුහුවීම සරලව වුණේ නැහැ. ඒකත් එක්ක මිනිස්සු සටන් කරා අරගල කරා. ඒ අරගලේ ප්‍රතිඵලයක් තමයි උපදේශකාව සාහිත්‍ය. ඊට පස්සේ සංස්කෘතික කන්දල්දානේ පැත්තකට ගිහිල්ලා කෙලින්ම බලකොටු ආක්‍රමණය කරන්න පටන් ගනිද්දී යුද්ධ පටන් ගනිද්දී උපදේශකාමී ලියලි හිටියේ නැහැ. ඊට පස්සේ කෙලින්ම ආවේ හටන් කවියුගේ. ඊට පස්සේ එන්නේ ගන්නෝරු හටන, මුල්ලේරියා හටන, මහා හටන, ඇහැලේ පොළ හටන, රජසිහ හටන. ඒව තමයි ඒ යුගේ ලියවිච්ච පොත්. මොකද ඒ කාලේ උපදේශ දීදී ඉඳලා හරියන්නේ නැහැ. එතකොට ඕන යුද්ධයට යන අයට ධෛර්යය හදන්න. එතකොට මේ දැන් සරච්චන්ද මහත්තයා කියනවා වගේ ලංකාවේ කලාව ඉතිහාසය පරීක්ෂා කරලා බැලුවත් පේනවා ඒවා මේ කල්පනා ලෝක නෙමෙයි. මිනිස්සු මුහුණ දෙන සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික අභියෝග. ඒ අභියෝගات එක්ක මිනිස්සු හැපිච්ච විදිහ, පොරබදපු විදිහ. මිනිස්සු ඒවත් එක්ක සටන් වැදුන විදිහ. ඒක නිසා මේ ලෝකය කියන්නේ නිකන් අපේ සංකල්ප පද්ධතියක් නෙමෙයි. ලෝකය කියන්නේ අපේ ජීවිතය, අපේ ක්‍රියාකාරීත්වය. අපි සෝබාදහම සමාජය අපේම සිතුම් පැතුමුත් අපේම ශරීරය අපිට හදන බාධාවලට විරුද්ධව අපි කරන අනවරත අරගලය. අපි සෝබාදහමට සමාජයට සහ අපිටම විරුද්ධව අපිවම වෙනස් කර ගැනීම සඳහා කරන අරගලයක් ඒක. ඒකට දැන් අනිත් කලාව ගැන අදහස තියෙන අර අපනාසියෝගේ පොතේ තියෙන අදහස. ඒ කියන්නේ කලාව කියලා කියන්නේ සෝබාදහම සෞන්දර්යාත්මක මිනිස් මනස වල පිළිබිඹු වීම කියන්නේ. ඇත්තටම සෝබාදහම එහෙම මිනිස් මනස තුල ඉබේ පිළිබිඹු වෙනව නෙමෙයි. නිකන් හුදු ප්‍රතිනිර්මාණයක් හැදෙනව නෙවෙයි, හුදු කැටපත් පිළිබිඹුවක් හැදෙනව නෙමෙයි සෝබාදහම. හැමතිස්සෙම මේ පිළිබිඹුව හැදෙන්නේ කොයි කොටසද කියන එක තමයි ඓතිහාසික අවශ්‍යතාවය. ඒ යුගයේ මිනිස්සු මුණ දෙන කොන්දේසි විසින් තමයි යන්නේ කොහොමද ඒක දකින්නේ කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ඒ තමයි මුණ දෙන කොන්දේසි විසින් තමයි සෞන්දර්ය විද්‍යාව නිර්මාණය වෙන්නේ. කුමක්ද ලස්සන කුමක්ද කැත කියන එක නිර්ණය කරන්නේ මේ මුණ දෙන ඓතිහාසික කොන්දේසි වල. දැන් උදාහරණයක් විදිහට සීගිරි කැටපත් පවුරේ තියෙන කවියක්. ඒකේ තියෙන්නේ කොමුල් ළමඩ් ලෙල්ලි නැසී එබොන්ද මියුර යහ බැසි එකපල් ජලවන් දිගැසී මනජල්වයි සිත් නොඋසි. ඒකේ සම්පූර්ණ ඒ කවිය ලියපු කෙනාගේ පෙම්වතිය හෝ බිරිඳව එයා සමාන කරනවා කොමඩු ගෙඩිය. ඔබේ වචන කොමඩු ගෙඩියේ ලොඳෙන් සිසිල්, ඔබේ මුහුණ කොමඩු බෑයක් වගේ, ඔබේ නළල කොමඩු කපපු ඉරුවක් වගේ, ඔබේ දත් කොමඩු ගෙඩිය ඇට වගේ, එහෙම කියලා කොමඩු ගෙඩියකින් ඔහු වර්ණනා. ඇයව වර්ණනා කරනවා. එතකොට ලස්සන ගැන කියන්න කොමඩු ගෙඩිය යාට හිතෙන්නේ ඇයි? දැනුත් කොමඩු ගෙඩිය දාලා සින්දු හැදෙනවා. ඒක කියන්නේ කන්න පුළුවන් කියන අදහසින්. කන්න තියෙන එකක් කියලානේ. අරකදිල තියෙන එහෙම නෙමෙයි. ඒකේ කියන්නේ රජරට ප්‍රදේශයෙන් ආපු හේන්ගොවියෙක් තමයි කවිය ලියලා තියෙන්නේ. පරණවිතාන මහත්තයාගේ සටහන් වලට. එතකොට අර ශුෂ්ක පළාතක අවුවේ වැඩ කරන කෙනෙකුට
ඊටාම මේ තමන් මුණ දෙලින ඡන්ද සූර්ය රශ්මිය ඔක්කොම මැද එයාට සිසිලක් ලැබෙන එයාගේ ජීවිතයේ ආස්වාදයක් ලැබෙන එකක් තමයි කොමුළු ගෙඩිය කියන්නේ. ඒ නිසා එයා ආදරය කරන කෙනාට එයා කොමුළු ගෙඩිය උපමා කරනවා. එතකොට ලස්සන පිළිබඳ සංකල්පය එයාට කොමුළු ගෙඩිය ලස්සනයි. එයාට කොමුළු ගෙඩිය ලස්සන වෙන්නේ එයා මුණ දීලා ඉන්න ජීවන කොන්දේසි වලට සාපේක්ෂව. නුවරඑළිය කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන්. නමුත් එයාට කොමුළු ගෙඩිය ලස්සනයි. ඒක දැන් දක්වාම එහෙම තමයි. ඉතින් මෑත කාලේ ලියවිච්ච සරසවි කුරුටු ගීයක් අර සරසවි කුරුටු ගී පොතක තිබ්බ මම දැක්කා. ඒකේ තියෙන්නේ යන්තම් සිනා නුඹේ මූණට කුමක් වැනි මහ පොළ දෙන්න බැංකුවේ දොර ඇරියලා. දැන් බැංකුවේ දොර ඇරලා තියෙන එක මොකද මේ ලස්සන දර්ශනයක් කියලා අපිට හිතෙන්නේ නැහැ. නමුත් අතේ සතේ නැතුව මහ පොළ දෙනකල් බලාගෙන ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට ඒ තරම් ලස්සන දර්ශනයක් බැංකුවේ දොර ඇරලා තියෙනවා වගේ ලස්සන දර්ශනයක් මේ තවත් නැහැ. ඒක අව්‍යාජයක්. මොකද එයාට ලස්සන එයාගේ సౌందර්ය වේදේ නිර්මාණය වෙන්නේ එයාගේ ජීවිතයත් එක්ක. ඒක බෑ මේ අපිට ඒක පිළිබඳ රීතියක් උඩින් බස්සන්න බෑ. එයාගේ ජීවිතය විසින් එයා මූණ පාන තත්ත්වයන් සමග එයා කරන අරගලයක් විසින් තමයි එයාගේ సౌందර්ය වේදේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ సౌందర్యාත්මක ප්‍රතිරූප මිනිස් මනසේ ප්‍රතිනිර්මාණය වීම කිව්වම ඇවිල්ලා ෆොටෝ එකක් වදිනවා වගේ එකක් නෙමෙයි. සෝබාදහමක් තියෙනවා, අක්‍රීය සෝබාදහමක් තියෙනවා, මිනිස්සුන්ගේ කිසි සම්බන්ධයක් නැති සෝබාදහමක් තියෙනවා. ඒක ඇවිල්ලා ෆොටෝ එකක් වදිනවා ඔළුවේ එහෙම එකක් නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ, ඒ නිසා මාක්ස් කියන්නේ මානුෂීය ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාකාරීත්වයක් මේ තියෙන්නේ. කලාව උපදින්නේ මේ තියෙන අයහපත් තතු වලට එරෙහිව යහපත් එකක් සඳහා මිනිස්සුන්ට තියෙන අභිලාෂයෙන්, ඒකට මිනිස්සු කරන අරගලේ, ඒක සඳහා මිනිස්සුන්ට තියෙන දැඩි උනන්දුවෙන් තමයි කලාව ජනිත වෙන්නේ. ඕනම කලාකෘතියක් කරන් බැලුවට පස්සේ ඒක දකින්න පුළුවන් මේ තියෙන තත්වයන්ට වඩා මේ මොකද්ද අපේක්ෂා කරන්නේ. සැලීනි සංදේශම ගන්න. සැලීනි සංදේශ ගන්න. සැලීනි සංදේශයේ දැන් මීට පොඩ්ඩක් ඇහෙන්නේ ජයවර්ධනපුර කෝට්ටේ තියෙන්නේ. කිලෝමීටර කීපයක් නේ ගිහින් බලන්න. සැලීනි සංදේශයේ තියෙන කවි ටික කියවලා කෝට්ටේ ගිහින් බලන්න. සැලීනි සංදේශයේ තියෙන කෝට්ටේ අපි ඇත්තට අත්දකින කෝට්ටේ අතර මොනතරම් වෙනස්කම් තියෙනවද කියලා. සැලීනි සංදේශය දීලා තියෙන විදිහට කෝට්ටේ තියෙන දියවන්නා ඔයේ හතු පාට නෙළුම් පිපිලා තියෙනවා. ඒක ඇත්තටම අපි හොඳටම දන්නවා ඕක මෑතක් වෙනකල්ම මඩ වගුරක් විදිහට තිබුණේ. ඕකේ මේ කෝට්ටේ යුගයේදීවත් ඊට පස්සේ යුගයේදීවත් හතු නෙළුම් පිපිලා තිබුණේ නැහැ. ඒක හබරල වගේ දේවල් තමයි තිබුණේ. ඒකට සැලීනි සංදේශය තියෙනවා ඒ දියවන්නා ඔයේ හන තිසරු පීන ඉන්නවා. හන තිසරු කියන්නේ රත්තරන් හංසය. ඔය යුගයේ වෙද්දී ලංකාවේ හංසයෝ හිටියේ නැහැ. රත්තරන් හංසයෝ ලෝකේ කොහෙවත් හිටියේ නැහැ. සුදු හංසයෝ තමයි ඉන්න රටවල්වල හිටියේ. ඇත්තටම ජයවර්ධනපුර ඔය දියවන්නා ඔයේ මේ රත්තරන් හංසයවත් සුදු හංසයවත් මොකුන්වත් හිටියේ නැහැ. ඒක හිටියේ දියකාව කබරගොයි වගේ සතු තමයි හිටියේ. එතකොට දැන් අර සුචරිත ගම්ලත් මහත්තයාගේ මේ සැලෙහිණි සංදේශය පිළිබඳ පොතේ යා කියනවා මේ ලියලා තියෙන්නේ කියන තොටගමුවේ රාහුල හාමුදුරුවෝ මේ ලියලා තියෙන්නේ එයා දැකපු ජයවර්ධනපුර නෙමෙයි. එයා ලියලා තියෙන්නේ එයා ප්‍රාර්ථනා කරන ජයවර්ධනපුර නගරය. මොකද පැරණි ගම්වල තිබුණා සෝබාදහම තිබුණානේ. ගස් තිබුණා, බලන පැත්තේ කොළ පාට තිබුණා, මල් තිබුණා, කුරුල්ලෝ හිටියා. ඒ ගම් යට කරගෙන තමයි නගර ගොඩ නැගුණේ. ওই 15 වෙනි සියවසේ කෝට්ටේ නගරේ ගොඩ නැගෙද්දිත් එහෙමයි. ඊටත් කලින් ක්‍රිස්තු පූර්ව ගණන්වල අනුරාධපුර නගරේ ගොඩ නැගෙද්දිත් එහෙමයි. ඒ තිබුණ සෝබාදහම යට කරගෙන තමයි නගර ගොඩ නැගුණේ. තුරු නගරවල ඇත්තටම පිළිලා තිබුණේ අවලස්සන අපිරිවලට හදපු ගොඩ නැගිලි, වාහනවල දුම, සද්දේ. ඒ කාලේ දුම්යන වාහන තිබුණේ නැහැ. නමුත් ඒකේ තියෙන අස්ස කරත්තවලයි ගොම් කරත්තවලයි සද්දේ. අනේ ඊට පස්සේ දැඩි සූර්යතාපය, ගස් නැතිකම ඒව තමයි තිබුණේ. එතකොට මිනිසුන්ට සදාතනික උමනාවක් තිබුණා මේ ගමයි නගරය අතර ප්‍රතිවාදය සමහන් කරන්න. අර ඒ කියන්නේ නගරයක තියෙන පහසුකම් සියල්ල සහිත නමුත් ගමේ තිබෙන යම් ස්වභාව සමුන්දරත් අඩංගු කරගත්ත නගර නිර්මාණයක් ගැන මිනිසුන්ට ප්‍රාර්ථනාවක් තිබුණා. එහෙම නගර නැහැ. එහෙම එකක් ඕන කියලා ප්‍රාර්ථනාවක් තිබුණා. මේ තියෙන නගර මේ ඒ කියන්නේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ඒ තිබුණ කෝට්ටේ නගරේ බාර ගන්න සූදානම් වුණේ නැහැ. එයා මේකේ තියෙනවා මේ තෙමහල් පස්මහල් ගොඩනැගිලි තියෙනවායි කියලා කෝට්ටේ.
ඉතින් දැන් අපිට එහෙම එක නඩමුන්නක් හම්බෙලා නැහැ දැන් නම් තියෙනවා. දැන් තියෙනවා තෙමහල් පස්මහල් ඒවා. ඒ කාලේ එහෙම එකක් තිබ්බ බවට කිසිදු සාක්ෂියක් හම්බෙලා නැහැ. ඇත්තටම තිබිලා නැහැ. නමුත් එයා හිතනවා තෙමහල් සත්මහල් පස්මහල් දැවැන්ත ගොඩනැගිලි සහිත ගල් ඇල්ලු අර සෙල්මුවා පාරවල් සහිත නමුත් උයන් තියෙන කුරුල්ලු සින්දු කියන මල් පිපිලා තියෙන දියවන්නා ඔය නෙළුම් පිපිලා රත්තරන් පාට හංසය පීන ඉන්න නගරයක්. ඒකේ ഘോഷාව නැහැ. දුවන බඳ කිකිනි හය කුර පහර වැද එහෙම තියෙන්නේ. ഘോഷාවක් නැහැ. ඒකේ රිද්ම් එකකට තමයි අස්සය දුවන සද්දෙත් ඇහෙන රිද්ම් එකකට. නගරයක තියෙන ഘോഷාව වෙනකොට මියුසික් එකක් ඇහෙන්නේ නගරේ. ඒ ඇවිල්ලා අපි මේ තියෙන නරක තත්ත්වයට විරුද්ධව අපි හදන්න හිතන තත්ත්වය. ඒකට ඒ අරගලයක් තියෙන්නේ. එතකොට ඒ අරගලයක් තියෙන විතර ඒ අරගලය තමයි මේ කලාව හරි මොකක් හරි ඇතුලේ දැන් මිනිස් සංස්කෘතිය ඇතුලේ පොදුවේ කලාව කිව්වේ එකෙන් කියන්නේ ලේසි නිසා. පොදු මානව සංස්කෘතිය ඇතුලේ නිරූපණය වෙලා තියෙන්නේ අන්න ඒ අරගලය. ඉතින් මාක්ස් කියනවා මේක වචන තේරෙයිද කියලා බලන්න ඕගොල්ලන්ට. තේ වචනමයි කියන්නේ නෙමෙයි වචන නෑ. මාක්ස් කියනවා අර එයාගේ දාර්ශනික අත්පිටපත් කියන එකේ philosophical manuscripts කියන එකේ මිනිසා වනාහි වෛශයික අනුරාගී සත්වයකි. එමෙන්න දුක්ඛ භෝගී සත්වයකි. දුක අනුභව කරන දන්නා නිසාම ලාලසීය සත්වයකි. මිනිසාගේ ලාලසාව යනු මුළු වැර යොදා විෂයක් අරා සිටින සාරභූත බලය. එන මනුෂ්‍යත්වය කියන්නේ මොකද්ද කියන එක ඡේදයකට කැටි කරලා එයා කියනවා මොකද්ද මිනිස්කම කියන්නේ. මිනිසු කියන්නේ යම් විෂයක් ලැබුණම ඒ විෂය අරා සිටින අය. සත්තු එහෙම නෙමෙයි. සත්තුන්ට තියෙන බොහොම ශනික අවශ්‍යතාවය. හුඟක් වෙලාවට සත්තුන්ව පොළඹවන්නේ ක්‍රියාකාරීත්වය සඳහා පොළඹවන්නේ බඩගින්න, ලිංගික ආශාව වගේ ප්‍රාථමිකම ඒ වගේ තමයි සත්තුන්ව පොළඹවන්නේ. සත්තුන්ව දැන් සත්තු ඔහේ අලස විදිහට ඉන්නවා. උන්ව ක්‍රියාකාරීත්වයට පොළඹවන්නේ බඩගින්න විසින්. එතකොට උන්ගේ නිෂ්පාදිතයන් කරන්නේ බඩගින්න ඉලක්කක, බඩගින්න නෙවීම ඉලක්ක කරගෙන. එතකොට ඒ සතා හෝ ඒ සතාගේ පැටවුන්ගේ කුස පිරදීම තමයි සතාගේ නිෂ්පාදනයේ ආරම්භය. මාස් කියන මිනිස්සු ඇත්තටම නිෂ්පාදනය කරන්නේ කායික අවශ්‍යතාවවලින් නිදහස සිටින විට කියන. මිනිස්සු තමන්ගේ හොඳම නිර්මාණයන් කරන්නේ බඩගින්න ඉන්නකොට නෙමෙයි. බඩ පිරීලා ඉන්නකොට තමයි හොඳම නිර්මාණයන් කරන්නේ. බඩගින්න ඉන්නකොටත් හොඳම නිර්මාණයන් කරනවා. ඒත් කරනවා දැන් දොස්තෙව්ස්කි අපරාධය සහ දඬුවම ලිව්වේ ගෙවල් කුලී බේරන්නනේ. ගෙවල් කුලී දීලා නැහැ. ගෙවල් කුලී කාර්යය කියනවා ගෙදරින් යන්න කියලා. කරදරෙන් බේරෙන්න බැරි තැන තමයි දොස්තෙව්ස්කි අපරාධය සහ දඬුවම ලියලා ඒක ප්‍රකාශකයෙක්ට විකුණලා ඒකේ සල්ලි වලින් මේ ගෙවල් කුලී කිව්වා. එතකොට ඒ ආපු ශනික ඒ දුක්ඛ භෝගී සත්‍යය තමයි. ඒ ආපු වේදනාව, ඒ ආපු පීඩනය තමයි ලියුවේ. හැබැයි අපරාධය සහ දඬුවමේ තියෙන ගෙවල් කුලී හොයාගැනීමේ අභිලාෂයද තියෙන අපරාධය සහ දඬුවමේ. නැත්තම් ඊට වඩා දැවැන්ත මිනිස් සම්බන්ධතා සම්බන්ධ මිනිස්සු අපරාධයක් කරන්න පෙළඹෙන හේතු ගැන, ඒ අපරාධය කරාට පස්සේ මිනිස්සුන්ට ඇති වෙන පශ්චාත්තාපය ගැන, විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් පොලියට සල්ලි දෙන මහලු කාන්තාවක මරණය. මුළු පොත පුරාම තියෙන්නේ ඒ මරා දැමීමෙන් පස්සේ එයාට තියෙන පශ්චාත්තාපය. ඒකේ මනුෂ්‍යත්වය ගැන තියෙන ආදරය. සෝනියා නැමැති ලිංගික ශ්‍රමික කාන්තාව ඉස්සරහා දණින් වැටෙනවනේ. අර ශිෂ්‍යයා දණින් වැටලා කියනවනේ මම ඔබට වැඳ වැටෙනවා. මම වැඳ වැටෙන්නේ ඔබ තුල සිටින දුක් විඳින මිනිස් ආර්යයන්ට කියලා. එතකොට ලිංගික ශ්‍රමිකයෝ ගැන මුදලට ලිංගික කටයුතු වල නියැලෙන ශ්‍රමිකයෝ ගැන ඒ තරම් ඈත කාලෙකට මිට අවුරුදු 100කට විතර කලින් ඒ දොස්තෙව්ස්කි හිතපු විදිය. එතකොට මේක ගෙවල් කුලී කියන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මිනිස්සු ඒක තමයි මිනිස්සු විෂයක් අරා සිටිනවා කියලා මාස් කියන්නේ. විෂයක් අරා සිටිනවා. මම මේ කලාවේ උදාහරණ කිව්වේ කලාවෙන් මේක තේරුම් ගන්න ලේසි නිසා. ඕනනම් උදාහරණ විද්‍යාවෙන් කියන්න පුළුවන්. ඕනනම් දර්ශනයෙන් කියන්න පුළුවන්. ඕනනම් දේශපාලනයෙන් කියන්න පුළුවන්. ඕනනම් අපේ දෛනික ජීවිතෙන් උදාහරණ කියන්න පුළුවන් ඕන තරම්. අපි විෂයක් අරා සිටිනවා. එහෙනම් විෂයක් අරා සිටින නිසා අපිට දැනෙනවා මානුෂීය වේදනාව. ඒ මානුෂීය වේදනාව තමයි ඒ විෂය අපිට ඕන විදිහට හැඩ ගැසිලා නැති එක. අපිට හම්බෙන්නේ ගහ, අපිට ඕන පුටුවක්. ඒක තමයි අපිට තියෙන වේදනාව. ඒ වේදනාව සත්තුන්ට දෙන්න කායික වේදනාව නෙමෙයි.
කුසගින්න හරි මොකක් හරි විදිහට සතුටු දෙන්න කායික වේදනාව නෙමෙයි. අපි මිනිසා දුක්ඛභෝගී සත්වෙක කියලා මාක්ස් කියන්නේ. අපිට තියෙන දුක තමයි මේ ලෝකයේ තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන්නේ අපිට සුදුසු පරිදි නෙමෙයි. මේ ලෝකේ අපිට ජීවත් වෙන්න බෑ. අපි මේකට එකඟ නැහැ. මේක වෙනස් කරන්න ඕන. ඒ නිසා තමයි අපි දුක්ඛභෝගී වෙලා ඉන්නේ. මාක්ස් කියනවා ඒ නිසා ඒ වේදනාව විසින්ම තමයි ලාලසාව එන්නේ කියන්නේ. ඒ වේදනාව විසින්ම තමයි අනුරාගය එන්නේ. ඒ වේදනාව විසින්ම තමයි මිනිසු ක්‍රියාකාරීත්වයට පොළඹවන්නේ. ඒ නිසා මිනිසුන්ගේ මානසික ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ මේ පවතින තත්ත්වයන් බාර ගන්න නැතුව ඒකට එරෙහිව කරන අනවරත අනුකම්පා විරහිත අරගලය. යටත් නොවන අරගලය. අන්න ඒ අරගලයේ ප්‍රකාශනයක් තමයි මානව සංස්කෘතිය. ඒ අරගලයේ ප්‍රකාශනයක් තමයි කලාව. ඒ අරගලයේ ප්‍රකාශනයක් තමයි ක්‍රීඩා. ඒ අරගලයේ ප්‍රකාශනයක් තමයි විද්‍යාව. ඒ අරගලයේ ප්‍රකාශනයක් තමයි දර්ශනය. ඒ නිසා මේක මේ පඬිතයන්ගේ විශේෂත්වයක් නෙමෙයි. පඬිතයන් සහ බුද්ධිමතුන් ලෙස නම් දරුවෝ පිරිසකගේ විශේෂත්වයක් නෙවෙයි. මේක අපි කාලෙත් විශේෂත්වය. අපිට එන ප්‍රශ්නේ තමයි අපි කොහොමද මේ කාරණය කියන්නේ ලෝකයේ වෙනස් කිරීම සඳහා වන ක්‍රියාකාරීත්වයයි. ඒ ක්‍රියාකාරීත්වය තුළ අපිම වෙනස් වීමයි. අපිට ලෝකේ වටහා ගන්න කොහොමද? ලෝකේ වටහා ගන්න අපේ දැක්ම මොකක්ද? කොහොමද අපි ලෝකයට ප්‍රවේශ වෙන්නේ? එතෙන්දි තමයි ඇත්තටම අපි අතරම ගොඩාක් සංවාද. අපි තවමත් සංවාදයක ඉන්නේ එක්සත්. ඒ නිසා මේ දැන් අපි අනුභූතිවාදයට යන්නේ නැහැ. අනුභූතිවාදීන් කියලා කියන්නේ මේ ඒගොල්ලෝ හිතන්න කම්මැලි. ඒගොල්ලෝ හිතන්න කම්මැලි දැකලා තියෙන එක පිළිගන්නවා. මේක තමයි. මේක තමයි කියලා දැකලා තියෙන එක පිළිගන්නවා. ඒක අනිත් පැත්ත තමයි බුද්ධිවාදී. ඒ කියන්නේ මේ අස්පනා පිට තියෙන එක පිළිගන්නේ නැහැ. අර සර්පයාගේ ප්‍රශ්නේ එහෙම. මේ අස්පනා පිට ඉතාම පැහැදිලිව පේන්න තියෙන එක පිළිගන්නේ නැහැ. ඒ වුණාට මහා බුද්ධිමය තර්කයක් හදනවා. ඒ බුද්ධිමය තර්කය නිසා ඇත්තටම වෙන්නේ ඒකේ න්‍යාය ඇදහිල්ලක් වෙනවා. බුද්ධිවාදී ඊට පස්සේ ඒක ඇදහිල්ල. ඒක කවදාවත් වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඕනේ මාක්ස්වාදී ඇදහිල්ලක් කරන්න. මාක්ස්වාදී දෘෂ්ටිවාදයක් කරලා ඇදහිල්ලක් කරලා ඒකට මල් පූජා කරලා සුවඳ කුරු පත්තු කරන්න අපිට ඕනේ නැහැ. මාක්ස්වාදී වර්ධනය වෙනවා. නමුත් අපි හිතනවා හැම දිශාවටම වර්ධනය වීම සඳහා අවශ්‍ය කරන අත්තිවාරම මාක්ස්වාදී විසින් දාලා තියෙනවා. වර්ධනය විය යුතු පැති ගොඩක් තියෙනවා. අත්තිවාරම දාලා තියෙන පිටි බැඳලා නැහැ. පහල ගහලා නැහැ. සමේකේ වර්ධනය කිරීමක් තියෙනවා. ඒකට අපි දර්ශනය දිහා බලන්නේ ඒ නිසා ඇදහිල්ලක ස්වරූපෙන් නෙමෙයි. අපිට වඳින්න පුදන්න තියෙන එකක් විදිහට නෙමෙයි. මාක්ස්වාදීව පවා එහෙම නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් මේ ජීවත් වෙන වකවානුව අපි මේ ජීවත් වෙන යුගය මේකේ අපේ ජීවිතේ මේ ජීවිතය සඳහා අපි තෝරා ගන්න ලබන විමුක්තිකාමී දේශපාලනය කුමක්ද? ඒක තමයි දැන් අපි මුණ දෙන්න ඉන්න ප්‍රශ්නේ. ජීවිතයේ මූලිකම අවශ්‍යතා ටික සම්පූර්ණ කර ගැනීම සඳහා උදේ ඉඳලා රැ වෙනකල් බෙල්ල කඩාගෙන වැඩ කරලා අන්තිමට ඔය වයසට ගිහිල්ලා මැරිලා යන ජීවිතේ වෙනුවට ඒ ජීවිතේ අපේ දරුවනුරන්ටත් උරුම කරන ජීවිතේ වෙනුවට අපේ ජීවිතය අපි වෙනස් කරගන්නේ කොහොමද? ඒක ජීවත් වෙන්න තියෙන එකම විදිය තමයි උදේ ඉඳලා රැ වෙනකල් වැඩ කරලා කාට හරි ප්‍රාර්ථනාවේ ගොඩ ගහලා මැරිලා යන එක කියන එකේ ධනේශ්වර ජීවිතය කියන එක ඒක ජීවත් වෙන්න තියෙන එකම විදිය නෙමෙයි. මීට කලින් ලෝකෙ මිනිස්සු එක සමාජ ක්‍රමවල වෙනස් විදිහවල ජීවත් වුණා. ඒවා මීට වඩා හොඳයි කියනවා නෙමෙයි. නමුත් මේ එකම විදිහ මේක නෙමෙයි. මිනිස්සු ඉතිහාසයේ වෙන විදිහවල ජීවත් වෙලා තියෙන වෙන සමාජයක්. වැඩවසම් කරපු මිනිස්සු ජීවත් වුණේ වෙන විදිහකට. වහල් ක්‍රමයේදී මිනිස්සු ජීවත් වුණේ වෙන විදිහකට. ප්‍රාථමික සාමූහික සමාජ මිනිස්සු ජීවත් වුණේ වෙන විදිහකට. මිනිස්සු එක විදිහවල ජීවත් වුණා. මේ ධනේශ්වර ජීවිතේ නෙමෙයි අවසාන ජීවත් වෙන්න තියෙන අවසාන පරම ආකාරය. මේක නෙමෙයි මනුෂ්‍ය ජීවිතේ. මේක නෙමෙයි මනුෂ්‍ය ජීවිතේ. ඒ කියන්නේ උදේ ඉඳලා කන්න හොයනවා. ඊට පස්සේ හම්බෙන මොනවා හරි කනවා. ඒ කන එකත් වැඩක් නැහැ. ඒ වගේ මුකුත් නැහැ. පෝෂ්‍ය පදාර්ථ ඒවා මුකුත් නැහැ. ඊට පස්සේ වෙන මොකක්වත් නැහැ. ඉතින් එහෙම ඉඳලා මැරිලා යනවා. ඒක මනුෂ්‍ය ජීවිතේ නෙවෙයි. ඒක වෙල තිරිසන් සත්තුන්ගේ ජීවිතේ. ඒක දැන් මේ තියෙන්නේ දැන් අපිට දර්ශනය ඕන වෙන්නේ. ඒ නිසා ප්ලේටෝ කියනවා වගේ ඇතැස් නුවර සියලු පූසන්ගේ පරමාදර්ශී පූසෙක් කොහේ හරි ලෝකෙක ඉන්නද ඒ පරමාදර්ශී පූසා හොයන්නේ කොහොමද කියන එක නෙමෙයි.
නලින් කියනවා වගේ මෙතන මේසයක් තිබේද? මෙතන කැමරාවක් තිබේද? නැද්ද? ඒ තිබේද නැද්ද කියන එක මුලාවක්ද? එතනින් නෙමෙයි. ඒක නොවැදගත් කියලා කියනව නෙමෙයි. ඒ තරක ඒව පිළිබඳ සිතීම, ඒව පිළිබඳ මිනිස් ඉතිහාසයක් ඇතුළේ අපි කරු පොරබැදීම, ඒව පොඩ්ඩක්වත් එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. මනුෂ්‍යත්වයේ සදාකාලික ප්‍රශ්නත් එක්ක මනුෂ්‍ය වර්ගය කරපු ආරම්භනේ මේ ඇතුළේ තියෙන. ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හරි ඒව කතා කරමු. මෙතන පුටුවක් තියනවද නැද්ද කියලාත් වාද කරමු. හැබැයි පුටුවක් තියනවද නැද්ද කියලා වාද කරන්න කලින් අර පාරේ ඉන්න පුරුෂයාගේ පරමාදර්ශී පුරුෂයා කොහේ හරි ඉන්නවද කියලා වාද කරන්න කලින් බේර ගන්න කරුණු ප්‍රමාණයක්, විසඳාගත යුතු කරුණු ප්‍රමාණයක් අපේ ජීවිත විසින් අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ජීවත් වෙච්ච බොහොම මේ දශක කීපයක ජීවිතය ඇතුලේ මෙතන ඉන්න වැඩිහිටියයි ඊට වඩා ඒක සම්බන්ධ අත්දැකීම් ඇති. අපි අත්දැකලා තියෙනවා මිනිස් ජීවිතවලට මොකද උනේ කියලා. අපි අත්දැකලා තියෙනවා ඊටාම හොඳ මිනිස්සු විනාශ වුනේ කොහොමද කියලා. තත්ත්වයන් විසින්. අපි අත්දැකලා තියෙනවා මනුෂ්‍යත්වයේ පිරිහීම කියන්නේ මොකක්ද කියලා. අපි මනුෂ්‍යත්වයත් අත්දැකලා තියෙනවා, අපි අවමානුෂිකකරණයත් අත්දැකලා තියෙනවා. මිනිස්සුන්ගේ වෙහෙසෙන් අමනුෂ්‍යයන් සැරිසරන්නේ කෙසේද කියන එකත් අපි අත්දැකලා තියෙනවා. මිනිස්සු අමනුෂ්‍යයන් බවට පරිණාමය වීමේ ක්‍රියාවලියත් අපි අපේ අස්පනා අපිට දැකලා තියෙනවා. ඒ නිසා මේක වෙනස් කිරීම සඳහා අවශ්‍ය වෙන දැක්ම ගැන අපිට කතාවක් තියෙනවා. ඒ නිසායි අපි එතකොට අර සමස්ත කතාව. ඒ කියන්නේ දැන් මෙතන කතා කරන්න උත්සාහ කරේ නැහැ ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන හරි. ඒකෙන් එන දාර්ශනික නිගමන ගැන හරි. ඒක මොකුත් කතා කරන්න උත්සාහ කරේ නැහැ. අපි හිතනවා ඒවත් කතා කළ යුතුයි කියලා. ඒවා කතා කළ යුතුයි කියලා හිතනවා. යුතුයි කියලා හිතන නිසාම අපි ඒවා කතා කිරීම සඳහා පසුවට ඉඩක් තියෙනවා. ඒවා කතා කිරීම සඳහා පසුවට ඉඩක් තියෙනවා. නමුත් එකම දේ අපිට දැන් තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ ලෝකය කියලා කියන්නේ හුදු ස්වභාවධර්මයක් අපි තුල පරාවර්තනය වීමක්ද? එහෙම නැත්නම් ලෝකය කියලා කියන්නේ අපේ හිතේ උපදින මනෝවිකාරයක්ද? එහෙම නැත්නම් ලෝකය කියලා කියන්නේ අපි ඒ ලෝකයේ විෂයන් අරා සිටමින් ඒක වෙනස් කරන්න උත්සාහ කරමින් ඒව ඇතුලේ තමනුත් වෙනස් වෙමින් අපේ සිතිවිලිත් වෙනස් කරගනිමින් අපේ ශරීරයත් වෙනස් කරගනිමින් අපේ නිපුණතාවත් වෙනස් කරගනිමින් අපේ චින්තනය අපේ සදාචාරයන් මේ සියල්ල වෙනස් කරගනිමින් ඒ අතර මිනිසුන් අතර තියෙන සම්බන්ධතාවත් වෙනස් කරගනිමින් අපි කරන මහා දැවැන්ත අරගලයක්ද මේ තියෙන්නේ. ලෝකය කියලා කියන්නේ එහෙම එකක්. මිනිස්සු විසින් මිනිස් ක්‍රියාකාරීත්වයෙන් මිනිස්සුන්ගේ ඇඟිලි සලකුණු රහිත කිසිවක් නැති මිනිස්සු විසින් තමන් උදෙසාම නිර්මාණය කරන ලද ලෝකයක්. ඒකට තමන් විසින්ම නිර්මාණය කරපු ලෝකයක් ඇතුළත අද අපිව තේරුම් ගන්න වෙලා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන සංකීර්ණකම. කැලයක් අස්සේ ඉන්න මුවෙක්ව තේරුම් ගන්නවට වඩා හරි සංකීර්ණයි. මේ කොන්ක්‍රීට් කැලයක් අස්සේ ඉන්න මිනිහෙක්ව තේරුම් ගන්න එක. මොකද අපි විසින්ම නිර්මාණය කරන ලද ලෝකයක් අස්සේ අපි ලෝකයේ වාස්තවික කියලා කිව්වට ඒක ආයේ අපිම නිර්මාණය කරපු එක. තත්ත්වය කියලා කිව්වට ඒ තත්ත්වයත් ආයේ අපිම හදපු එක. ඒ නිසා නරක තත්ත්වයන් විසින් නරක මිනිසුන් නිර්මාණය කරනු ලැබේ කියලා වැරද්දක් කරන්න පස්සේ බේරිලා යන්න බෑ අපිට. මොකද නරක තත්ත්වයනොත් අපි නිර්මාණය. මට මෙහෙම වුණේ තත්ත්වයන් ලෝකේ නරක නිසා වගේ කියලා බේරෙන්න බෑ. ඒ නිසා දැන් මෙන්න මේ සාකච්ඡාව ආරම්භයක් මේ ගත්තේ. ඒ සඳහා මූලික ඒ කියන්නේ ඒ සඳහා වන තවත් පියවර ගණනාවක් අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ නිසා අපි හිතනවා ඉදිරියේදී වාචික සහ ලිඛිත මාධ්‍යයන්ගෙන් මේ සංවාදයට දායක වෙන්න. ඒ අතර අවසන් කරන්න කලින් එක කරුණක් කියන්න. සමහර දාර්ශනික ප්‍රශ්න අපිට ඉතාම සරලව විසඳ ගන්න පුළුවන් වෙයි. අපේ ජීවිතයේ අත්දැකීම් ඇතුළේ. ජීවිතය ඇතුළේ විසඳ ගන්න පුළුවන් වෙයි. ලුතික් විට්ගන්ස්ටයින් කියන චින්තකයා ඔහු කියලා තියෙන එක සැරයක් දාර්ශනික වියවුලක පැටලිලා ඉන්න කෙනෙක් කියන්නේ කාමරයක හිර කරලා බේරිලා යන්න බලමින් ඉන්න කෙනෙක් වගේ. එයා ජනේලෙන් මින් ගන්න හදනවා ජනේලෙ පුංචි වෙලෙ. එයා දුම් කවුලුවට නගින්න හදනවා ඒක උස වැඩි. එයා වහලෙට ගොඩ වෙන්න බලනවා වහලේ සවි බල වැඩි කඩලා අයින් වෙන්න බැරි තරම්. එයා බින්ගයක් හරන්න උත්සාහ කරනවා ඒකට උන කරන උපකරණයක් ගන්නවා.
මේ කාමරෙන් බේරිලා පැනලා යන්නේ කොහොමද කියලා දිගටම කල්පනා කර හිටියට පස්සේ ගොඩාක් වෙලා කල්පනා කර හිටියට පස්සේ සැලසුම් 100ක් විතර හැදුවට පස්සේ යාට පේනවා දොර දිගටම ඇරලා තිබෙන්නේ. දොරෙන් එළියට යන්න පුළුවන් කියලා. දැන් සමහර විද්‍යාඥයන් කියලා තියෙන සමහර දාර්ශනික ප්‍රශ්න ඒ වගේ අපි මේ වියවුල් වල පැටලෙලා ඉන්න සමහර භයානක දාර්ශනික ප්‍රශ්න අපි දෛනික ජීවිතේ තාම සරල අනුභූතින් වලින් විසඳගන්න ඒවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙන් මම නැවතත් අවධානය කරනවා ඒකෙන් අදහස් වෙන්නේ ශාස්ත්‍රීය ලෙස ඒ දාර්ශනික ප්‍රශ්න සාකච්ඡා කිරීම නොවැදගත් එකක් කියලා අපි කිසිසේත් හිතන්නේ නැහැ. නිසා ඉදිරියේදී අපි මාක්ස්වාදයට අභියෝගයක් එල්ල කරමින් ඇවිල්ලා තියෙන ඒ දාර්ශනික පද්ධති දෙක සම්බන්ධයි. ඒ කියන්නේ එක පැත්තකින් යාන්ත්‍රික ග්‍රාම්‍ය භෞතිකවාදී පාර්ශවයක් ඇවිල්ලා තියෙන මාක්ස්වාදෙත් එක්ක සටනට මේ දවස්වල විශේෂයෙන් ජාතිකවාදයයි අරකයි මේකයි ඔක්කොම ජාතික චින්තනයයි ඔක්කොම කලවම් කරගෙන විඥානවාදයක් ඇවිල්ලා තියෙන මාක්ස්වාදයත් එක්ක සටනට. ඉතින් ඒ සටනට මුහුණ දී යුතුයි කියලා අපි හිතනවා. ඒකට මුහුණ දීම ඇතුලේ තමයි අපි අපේ දේශපාලන වැඩපිළිවෙල අපේ දේශපාලන ව්‍යාපෘතිය අපි විමුක්තිකාමී දේශපාලනය කියලා අපි තේරුම් ගන්න තියෙන දේ නිවැරදිද වැරදිද කියන එක සමාජයට එක්තු යන. ඒ නිසා ඉදිරි සංවාදයකට ඉඩ තබමින් මේ වගේ මාතෘකාවක් ගැන මෙච්චර වෙලා කතා කරන එක අහගෙන හිටිය සම්බන්ධයෙන් ඔබට ස්තුතිවන්ත වෙමින් නවතිනවා.